සාදුකාර පවත්වමු. විහාරාධීශ්වර අති ගෞරවාර්හ අපේ නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ පින්ඇති මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණයට කලින් පන්සිල් සමාදන් වීම සඳහා පින්වත් හැමදෙනාම নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි समन्ता
චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ ඓතිහාසික විහාරස්ථානයේ ගිරිඋල්ලගම ශෛලාරාම විහාරයේ විහාරාධීශවර අතිපූජනීය අති ගෞරවාර්හ අපේ නායක හාමුදුරුවන් වහන්සේගෙන් පාදාභිවන්දනයෙන් යුක්තව අවසර පතනවා. ඒ වගේම මේ අවස්ථාවේ වැඩම කරලා වැඩ ඉන්න අපේ පින්වත් ලොකු හාමුදුරුවන් වහන්සේලා, පණ්ඩිත හාමුදුරුවන් වහන්සේලා, අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා ප්‍රදාන පින් ඇති මහා සංඝරත්නයන් අවසරයි. අද ධර්ම ශ්‍රවණාබිලාෂීව සිටින අපවත් වී වදාළ නායක මාහිමිපාණන් වහන්සේගේ සහෝදරිය ලොකු උපාසකම්මා ප්‍රදානව අද මේ ධර්ම දේශනාවේ ධර්මදායකත්වයේ දරන පද්මිනී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ධර්ම ශ්‍රවණාබිලාෂීව සිටින සත්පුරුෂ බෝසත් පින්වත්නි දූ දරුවනි, පින්වත් ඔබ හැම දෙනාම මෙහෙම පින්කමකදී හමු වීම පිළිබඳව ඊටාම සතුටටපත් වෙනවා. වගේම මේ ගිරිඋල්ලගම ශෛලාරාම විහාරස්ථානයට අවුරුදු 16කට 17කට විතර පස්සේ මම මේ ආවේ. අපේ නායක හඳුරුවන්ට මාව මතක නැතුව ඇති. අපි මේ ශාසනයට ආපු මුල් කාලේ මේ ගිරිඋල්ල සංඝ රක්ෂිත පිරිවෙන ඉගෙන ගත්ත කාලේ අපි චූටි හාමුදුරුවෝ විදිහට ඔබ වහන්සේත් එක්ක පින්කම් වලට ගිහින් තියෙනවා. බාන ගෙවල්, දාන ගෙවල්, පිරිත් ගෙවල් වලට අපේ නායක හාමුදුරුවෝ ඉස්සරහින් වඩිනකොට අපි චූටි හාමුදුරුවෝ විදිහට පිටිපස්සෙන් ගිය කාලයක් තිබුණා. මට මතක් වුණා අපේ හාමුදුරුවෝ දැක්කම අපේ පිරිවෙනේ උගන්වපු සර් කෙනෙකුත් හිටියා. සෑහෙන උස සර් කෙනෙක්. ඔය සෙනගස්සෙන් මම දැක්කා එතුමත් ඉන්නවා. සෑහෙන අතීතයකට ගියා මේ ආපු ගමනේදී. ඉතින් අවුරුදු 16කට 17කට පස්සේ ආපහු මෙහිම පින්කමක ධර්මදේශකයන් වහන්සේ නමක් විදිහට වැඩම කරන්න ලැබීම පිළිබඳ මම හරියට සතුටු වෙනවා. අපේ නායක හාමුදුරුවන්ට ප්‍රශංසා කරනවා, පින් දෙනවා. අපවත් මේ පින්කමට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් අපවත් වී වදාළ නායක මාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණ පින්කමට සමගාමීව තමයි මේ ධර්මදේශනාවත් සිද්ධ වෙන්නේ. අපේ විහාරාධිපති නායක ස්වාමින් වහන්සේගේ අවසරය ඇතිව අපි අර කලින් නම් සඳහන් කරපු පද්මිනී ප්‍රනාන්දු මව්තුබියත් චමෝත් පුතාත් තමයි ධර්මදේශනාවට ආරාධනා කළේ අද දවසේ පින්කමට වඩින ලෙස. පින්වත්නි, දැන් මේ වෙලාව රාත්‍රී 7:24යි. මෙතන ඉඳලා පැයක් විතර ඔබට ජීවිත අවබෝධය පිණිසත් ධර්මාවබෝධය පිණිසත් ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන්. මට හරි සන්තෝෂයි, ආඩම්බරයි. අපේ නායකයන්රොත් අද බණ අහන්න වැඩ ඉන්නවා. ඒ වගේම මේ පිටිපස්සේ වැඩ හිටපු හාමුදුරුවන් වහන්සේලා, වත්තගෙදර හාමුදුරුවෝ එහෙම මහා දැනුම් සම්භාරයක් තියෙන හාමුදුරුවන් වහන්සේලා, විදේශ ධර්ම ප්‍රචාරයේ යෙදෙන හාමුදුරුවන් වහන්සේලාත් වැඩ ඉන්නවා. ඒක මට ලොකු ආඩම්බරයක්. පින්වත්නි,
අපේ බුදුහාමුදුරුවෝ අපි මේ ගත කරමින් ඉන්න මනුස්ස ජීවිතයේ වටිනාකම පිළිබඳ විවිධ දේශනාවල විවිධ අවස්ථාවල විවිධ විදියට කියලා දීලා තියෙනවා. මනුස්ස ජීවිතයක් ලැබීම මොනතරම් දුර්ලභව ලැබෙන එකක්ද කියලා අපිට හරිය මතක හිටින උදාහරණයක් තියෙනවා. ඒ මොකද්ද? හරියට හරි. ඒක නොදන්නා කෙනෙක් නෑ. කන කැස් බෑවෙක වියසිදුරෙන් අහස දකින්නාසේ දුර්ලභ දෙයක් මනුස්ස ජීවිතේ කියලා. ඉතින් ඒක හැමෝම දන්න නිසා ඒ කතාව මතක් කරන්න මීට වඩා අපි වෙලාව ගන්නෙ නෑ. ඒ වගේම තවත් අවස්ථා කීපයක බුදුහාමුදුරුවෝ මේ මනුස්ස ජීවිතේ කොච්චර දුර්ලභව ලැබෙන එකක්ද කියලා දීලා තියෙනවා පින්වත්නි. ඒ අතර එක සිද්ධියක් තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මේ දකුණු ශ්‍රී හස්තේ මහපට ඇඟිල්ලේ නියපොත්ත උඩට පොළවෙන් වැලි ටිකක් ගන්නවා. අරගෙන මෙහෙම පෙන්නලා මහණෙනි මේ නියපිට උඩ තියෙන පස්ද පොළවේ පස්ද වැඩි කියලා ඇහුවා. බුදුහාමුදුරුවන්ගේ දේශනා කෞශල්‍යයේ විශේෂත්වයක් තියෙනවා පින්වත්නි. මේ උපමා උපමේය භාවිතය බුදුරජාණන් වහන්සේ පොඩි පොඩි උදාහරණ වලින් පැහැදිලි කරන දේවල් වචන ලක්ෂ ගානකින් කියලා තේරුම් කරන්න බැරි තරම් විශාල මාතෘකා චූටි උදාහරණකින් පෙන්නනවා. ඒක බුදුහාමුදුරුවන්ගේ විශේෂත්වයක්. ඉතින් ඒ වගේ එකක් මේක. දැන් මේ මහපට ඇඟිල්ලේ නියපොත්ත උඩට කොච්චරක් වැලි එනවද? ඔයාගේ අතට වඩා බුදුහාමුදුරුවන්ගේ අත විශාලයිද? බුදුහාමුදුරුවෝ කොච්චරක් විශාල ශරීරයක් තිබ්බ කෙනෙක්ද? අම්මලා හිතන විදියට කොච්චර උසයිද? 88 රියන් උසයි, 18 රියන් උසයි, 12 රියන් උසයි. එක එක උත්තර තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ශාරීරිය පිළිබඳව දේශනා කර හුඟක් තැන්වල කියලා තියෙනවනේ මේ බඹයක් තරම් වූ ශාරීරිය කියලා. බඹයක් කියන්නේ අඩි 6ක් නේද? දැන් බුදුරජාණන් වහන්සේගේ උස පිළිබඳ තියෙනවා සාරිපුත්ත ව්‍යාකරණය කියන ග්‍රන්ථයේ උන්වහන්සේ 12 රියන් උසයි කියලා. ඔය බුදු පිළිම කර්මාන්තේ එහෙම කරන්නේ පිළිම හදන්නේ ඒ පොතේ තියෙන අනුපාත වලට. මෙච්චරක් උසයි නම් මෙච්චරක් මහත වෙන්න ඕනේ, බෙල්ල මෙච්චරක් තියෙන්න ඕනේ, කන් දෙක මෙච්චර තියෙන්න ඕනේ, ඇඟිලි මෙහෙම තියෙන්න ඕනේ කියලා සාරිපුත්ත ව්‍යාකරණය කියන පොතේ අනුපාත දක්වලා තියෙනවා. 12 රියන් උසයි කියන උත්තරේ සාමාන්‍යයෙන් පිළිගන්නවා. හැබැයි රියන් වර්ග දෙකක් තියෙනවනේ. මොනවද? ඔය තාත්තලා දන්නවා. එක රියනක් තමයි වඩු රියන. පොල්ලි එහෙම ගේන්නේ අපි. නව රියන්, හත් රියන්, නේ 12 රියන් කියලා පොල්ලි ගේන්නේ රියන් වලින්, අඩි වලින් නෙමෙයි. වඩු රියනක් කියලා කියන්නේ අඟල් 18ක් නැත්නම් සාමාන්‍යයෙන් මේ වැඩුණු මිනිස්සෙක් අත මෙහෙම නැමුවාම මේ ඇඟිල්ල තුඩේ ඉඳලා වැලමිට දක්වා තියෙන උසට සමාන දිගක්. අඟල් 18ක් පමණ. තව රියනක් තියෙනවා, ඒකට කියනවා මිටි රියන කියලා. ඒ කොච්චරද? මේ මෙන්න මෙහෙම අත නැමුවාම ඇඟිලි ටික මේ එළියට පේන්නේ. ඒක තමයි ඉතින් බණහන් ළඟට එන්න කියන්නේ. අපි විෂුවල් පෙන්නනවා බණ කියද්දි. මේ මෙහෙම නැමුවාම මෙතන ඉඳලා මේ මහපට ඇඟිල්ල කෙලවර දක්වා මේක තමයි මිටි රියන. සාමාන්‍යයෙන් මේක අඟල් 6යි. බුදුරජාණන් වහන්සේගේ උස සාරිපුත්ත ව්‍යාකරණය කියන පැරණි ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ මිටි රියනෙන් 12යි. ඒ කියන්නේ අඟල් 6 ඒවා 12යි. ඒ කියන්නේ අඩි නම් 6යි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උස පිළිබඳ ස්ථිර අදහසකට එන්න. දැන් බුදුහාමුදුරුවන්ගේ ශරීර කොටස්, අස්ථි කොටස්, සර්වඥ ධාතුන් වහන්සේලා ලෙස වැඩ ඉන්නවා ලෝකේ. රුවන්වැලි මහා සෑය ඇතුළු චෛත්‍ය රාජානන් තුල පමණක් නෙමෙයි මේ S2කින් බලන්න පුළුවන් ධාතු කරඬු ඇතුළෙත් වැඩ ඉන්නවා. පින්වත්නි, දැන් බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ ලංකාවේ විතරක් නෙමෙයි, මේ අවට රටවල් වලත් වැඩ ඉන්නවා. ඉන්දියාවේ, ඒ වගේම පාකිස්තානේ, ඒ වගේම ඇෆ්ගනිස්තානේ බෞද්ධ නොවන රටවල් වලත් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඔබ අහලා තියෙනවද දන්නේ? මොකද ධර්මාශෝක මහරජුරෝ බුදුදහම ප්‍රචාරය කරපු අවදියේ ලංකාවට බුදුදහම එවන්නත් කලින්
මුලින්ම බුදුදහම ප්‍රචාරය කරන්න තෝරගත්තේ අවුකන් දේශය. ලෝකසිතියේ මේ තියේද එහෙම එකක්? අවුකන් දේශය කොහෙද තියෙන්නේ? එහෙම එකක් දැන් නැහැ. අවුකන් දේශය කියන්නේ වර්තමාන ඇෆ්ගනිස්තානයේට. පින්වත්නි, ලෝකයේ තිබ්බ ප්‍රබලම බෞද්ධ රාජ්‍යයක් තමයි ওই ඇෆ්ගනිස්තානේ. ඔබට මතකද දන්නේ 2004 වගේ ඇෆ්ගනිස්තානයේ තිබුණ බාමියන් බුද්ධ ප්‍රතිමා තලේබාන් ත්‍රස්තවාදීන් විසින් කඩා බිඳ දැමුවා බෝම්බ දාලා. කළු ගලෙන් නිර්මාණය කරපු අපේ අවුකන බුදු පිළිම වහන්සේ වගේ 3-4 ගුණයක් 7-8 ගුණයක් විශාල පිළිම. ඒ කාලේ අපේ රටේ තිබ්බ රජය උත්සාහ කළත් එක්ක රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඒ පිළිම වහන්සේලා විනාශ කරන්න එපා. කෑලි කපලා අපි නැවෙන් මෙහෙට ගෙනල්ලා මෙහි හයි කරගන්නම් කියලා. ඒත් ඒක ඉඩ දුන්නේ නැහැ ත්‍රස්තවාදීන්නේ. ඒගොල්ලෝ ඒක විනාශ කළා. ඇෆ්ගනිස්තානයේ ඉතුරු වෙලා තිබ්බ ඒ වගේ විශාල බෞද්ධ ස්මාරකත් ඕන් විනාශ කළා. හැබැයි කාලයකට පෙර ලෝකෙ තිබිච්ච දැවැන්ත බෞද්ධ රාජ්‍යයක්. පින්වත්නි, මහා වංශයේ සඳහන් වෙනවා රුවන්වැලි මහා සෑයේ ධාතු නිදානෝත්සවයට අවුකන් දේශයෙන් 90000ක් මහරහතන් වහන්සේලා වැඩියා කියලා. පින්වත්නි, එහෙම රටකින් රටක තියෙන රාජ්‍ය මට්ටමේ උත්සවයකට ඉන්න ඔක්කොම යනවද? එහෙම රාජතාන්ත්‍රික වශයෙන් රට නියෝජනය කළා මහරහතන් වහන්සේලා 90000ක් වඩින්න එවකට ඒ රට කොච්චර මහරහතුන් ඉන්න ඇද්ද? නේ? ලක්ෂ සංඛ්‍යාත මහරහතුන් ඉන්න ඇති. කෝටි සංඛ්‍යාත භික්ෂූන් වහන්සේලා ඉන්න ඇති. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත බෞද්ධ ජනී ජනයා ඉන්න ඇති. එහෙව් රටවල් පින්වත්නි. ඊළඟට කාශ්මීරය වර්තමානයේ පාකිස්තානයට ඈඳිලා තියෙන ඒ ප්‍රදේශවල සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ හිටපු තැන් පින්වත්නි විනාශ වෙලා ගියත් සර්වඥ ධාතුන් වහන්සේලා ධාතු කරඬු වල තැන්පත් කරලා කෞතුකාගාරවල තියෙනවා. පුරා විද්‍යාව දුරට ඉගෙන ගත්තා එහෙම ගිහිල්ලා බලලත් ඇති. S2කින් බලන්න පුළුවන්. ඒවා එහෙම ලොකු ගෞරවයකට පාත්‍ර වෙලා නැහැ. නමුත් මෙහෙම කාලයක වැඩ හිටපු ශාස්ත්‍රූවරයෙක්ගේ ගෞතම බුදුන්ගේ අස්ති කොටස් වශයෙන් ඒගොල්ලෝ ඒවා පරිස්සම් කරනවා. ඉතින් ඒවා බැලුවත් මේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරිය පිළිබඳ අපිට නිශ්චිත අදහසකට එන්න පුළුවන්. ඒක මම නිකන් දැනුවත් වෙන්න කිව්වේ. සමහර අය බුදුහාමුදුරු හරි විශාලයි මේ අඩි 18ක් 20ක් 30ක් 40ක් උසයි කියලා හිතාගෙන ඉන්නවා. ඒක විකෘති අදහසක්. ඒක උන්වහන්සේ අඩි 6ක් උස ඊට සරිලන මහත උත්තුංග දේහධාරී ශරීර ලක්ෂණ තිබුණු උත්තම පුරුෂයෙක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය ගත්තත් මේ ඊට වඩා විශාල නෑනේ. වෙනසකට අපේ අතට වඩා බුදුහාඳුරන්ගේ අත විශේෂයි. ලස්සනට රේඛා පිටලා තිබ්බා. මේ අපේ වගේ කැත නෑ. ඊළඟට ඇඟිලි ඔක්කොම එක සමානව තිබ්බා කියලා සඳහන් වෙනවා. මේ අපේ පහ විදිහන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ඇඟිලි ඔක්කොම එක තරම් දිගයි. නමුත් ප්‍රමාණය මෙච්චර තමයි. ඉතින් ඒ ඇඟිල්ලකට ඊ පොත්තකට ගන්න පුළුවන් හරි චූට්ටයිනේ වැලි. ඒ චුට්ට පෙන්නලා අහනවා මහණෙනි මේ ටිකද වැඩි පොළොවේ පස්ද වැඩි කියලා. එහෙම ප්‍රශ්නයක් බුදු කෙනෙක් අහන්නේ පින්වත්නි. ඒකෙන් ලොකු දෙයක් තේරුම් කරන්න පුළුවන් ඉඳා. ඉතින් මහා සංඝයා පිළිතුරු දෙනවා ස්වාමීනි පොළොවේ පස් අප්‍රමාණයි මිනිය පිට උඩ තියෙන පස් අල්පයි. එහෙනම් මතක තියාගන්න කිව්වා මේ ලෝකයේ සියලු සත්වයින්ගේ ප්‍රමාණය මේ මහ පොළොවේ පස්වල ප්‍රමාණය කියලා හිතනද ඒ අතරින් මිනිසුන් වූවන්ගේ ප්‍රමාණය මෙච්චරයි. කොච්චරයිද? මේ නිය පොත්ත උඩ ටික තියෙන තරම් චුට්ටයි. දැන් අම්මලා හෙට මිදුල අතු ගාන ගමන් වැලි ටිකක් අරන් ඕක කල්පනා කරන්න ඕනේ. මේ පොළොව තරම් සත්ව කන්දරාවක් අතරින් අපි ටික මෙච්චරනේ. කී දෙනාද මනුෂ්‍යත්වයකට ආවේ? පින්වත්නි, ඒක විතරක් නෙමෙයි අපේ කතාව. බුදුරජාණන් වහන්සේ තවත් විටක දේශනා කරනවා මේ ලද මනුස්ස භවය මේ ලැබුවේ පළවෙනි වතාවට නෙමෙයි. මීට පෙර කී පාරක් මනුස්ස ජීවිත ලැබලා තියෙනවද කියලා දැනගන්න ක්‍රමයක්. ඒක දේශනා කරේ ආනන්ද හාමුදුරුවන්ට. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ ඔය පරිනිර්වාණයට පත් වෙන්න කිට්ටු වයසට ගිහිල්ලා ඉන්න කාලේ. අනේ පින්වත්නි අපේ බුදුහාමුදුරුවෝ වයසට ගියානේ. අපි ඒක හිතන්නවත් කැමති නැති වුණාට. නේද? ලෙඩ ගොඩාක් ඇති වුණා උන්වහන්සේට.
බුදුහාමුදුරුවන්ගේ ශරීරය ওই සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයකට අත් වෙන ධර්මතා සියල්ලට ලක් වුණා. හැම රැලි වුණා පින්වත්නි. එක තැනක ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ නාවලා පිහ දානවා. දැන් සද්ද නේ ආනන්ද හාමුදුරුගෙන් කඳුළු වැටෙනවා. බුදුරජාණන් වහන්සේ හැරිලා අහනවා ආනන්ද ඇයි ඔබ අඬන්නේ? ස්වාමීනි මට ඔබ වහන්සේගේ මීට පෙර තරුණ අවදියේ මේ සම තිබුණ විදිහ මතක් වුණා ස්වාමීනි. නෙළුම් මල් පෙත්තක් වගේ. එදා නෑවහම පිහන්න ඕනේ නෑ වතුර අල්ලන්නේ සමට. ඒ තරම් සිනිඳුයි. ඉතින් මාස 6ක් විතර චූටි බබාලගේ කම්බුලේ වතුර ගෑවට අල්ලන්නේ නේ. ඒ තරම් සිනිඳුයි. අනේ ස්වාමීනි මට දැන් මේ පිහ දමනකොට මගේ අතට ඔබ වහන්සේගේ හැම ගුලි වෙලා එනවා. ඔය ළඟේ නාත්ති වල්ලලා බලන්න. හැම රැලි වෙලා මේ shopping bag එක වගේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සමට එහෙම වෙලා කියලා ආනන්ද හඳුරන දුක හිතිලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරන් හිත හදනවා තථාගතස්ස කායෝ ජජ්ජර සකටං හෝති ආනන්ද. තථාගතයන් වහන්සේගේ මේ ශරීරය දි รา ගිය කරත්තයක් වගේ වෙලා දැන්. ලස්සන උදාහරණයක් දේශනා කරනවා. මේ කරත්තේ දි รา ගියට ගුණා හොඳ හින්දා මේ යනවා ඉස්සරහට. මොකද අදහස? මේ මිනිස්සු වයසට යනකොට ශරීරය දි รา පත් වෙනවාට සාපේක්ෂව මනසත් පොඩ දුර්වල වෙනවා. වයසට යනකොට නේද? පහුගිය කාලේ මාතෘකාව හරි ජනප්‍රියව ගියානේ. ඔය සීයලට gedara යතුරුවත් දෙන්නේ රට බාර දෙන්න එපා කියලා. ඒ මොකද? වයසට යනකොට මනස අවුල් වෙනවා කියලා මතයක්. ඉතින් ඒක හැමෝටම එහෙම වෙන්නේ නැහැ පින්වත්නි. තරුණයි කියලාම මේ එහෙම අපිට ලොකුවට මේගොල්ලෝ තරුණයම තමයි හොඳ කියලා කියන්නත් බෑ. වයසට ගියාට හැමෝම එහෙම මානසිකව දුර්වල වෙන්නෙත් නැහැ. නේ ඔය අපේ නායක හඳුරන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. අවුරුදු 102ක් වයස නායක හඳු කෙනෙක් හිටියා මීරිගම පැත්තේ. අවුරුදු 102 දිත් පොත් ලිව්වා. ඉතින් ඒ වගේ පින්වත්නි රේරුකාණී සඳ විමල හාමුදුරුවෝ දැස නොපෙනීත් ධර්ම ප්‍රචාරයේ යෙදුණා. වයසට ගියාටම ශාරීරික දුර්වල වුණාටම එහෙම උත්තම පුරුෂයෝ එහෙම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ මනස අර බුදු වෙච්ච 35 වෙනි උපන්දිනේ දා තිබුණු ප්‍රභාස්වර මනසම අවුරුදු 80ක් ගිහිල්ලක් තිබුණා. මනස පිරිහුන්නේ නැති නිසා තමයි උන්වහන්සේ මේ තාමත් හොඳින් කටයුතු කරන් යන්නේ කියලා ආනන්ද හාමුදුරුවන්ගේ හිත හැදුවා. බුදුරජාණන් වහන්සේ එම වයසට ගියා. වයසට ගිහිල්ලා ඉන්න අවදියක දවසක් අපේ බුදුහාමුදුරුවෝ පුංචි ආසනයක් තියාගෙන දේවරම් මෙහෙරි කෙළවරක ගඳ කුටියට එහා පැත්තේ වැඩ ඉන්න කුටියට ආසන්නව පෙරවරු අවුව වැටෙන තැනක වැඩ ඉන්නවා. සීතල කාලෙක උදේ අවුව වැටෙනකොට ඉතින් වයසක කෙනෙක් අවුව වැටෙන තැනට පුටුවක් තියන් ඉන්නේ ඇයි? පොඩ්ඩක් අවුවට ඉන්න කැමතිනේ. දැන් ආනන්ද හාමුදුරුවෝ මෑතින් ඉඳගෙන බලාගෙන ඉන්නවා. මොකටද? මගේ බුදුහාමුදුරුවන්ට දැන් මගෙන් උදව්වක් ඕනේ වේද? දැන් උපස්ථානයක් අවශ්‍ය වේද කියලා බලාගෙන ඉන්නකොට දැක්කා බුදුරජාණන් වහන්සේ බිමට නැමිලා හොඳට මොනවා හරි බලනවා. මේ මිලුවේ සියල්ල අවබෝධ කරගත්තායින් පස්සෙත් වසර 45ක් දැන් බුදු කෙනෙක් විදිහට වැඩ හිටපු මගේ බුදුහාමුදුරුවන්ට මේ තරම් වුමනාවෙන් මොනවද තව බලන්න තියෙන්නේ කියලා ලං වෙලා බැලුවා. මොනවද මේ බලන්නේ පොළවේ? ඔයාලා හිතන්නේ මොනවද බලනවද කියලා? හිතා ගන්න බැරි දෙයක් බුදුහාමුදුරුවෝ බල ඉන්නේ. එතනින් යනවා කඩිපේලියක්. මේ කඩිපේලිය දිහා තමයි බලාගෙන ඉන්නේ. දැන් ලං වෙලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේට ඔය තරම් උනන්දුවෙන් මේ කඩින්ගේ මොනවද බලන්න තියෙන්නේ කියලා. ආනන්ද මම මේ කඩින්ගේ සසර බැලුවා කිව්වා. සසර? බුදුරජාණන් වහන්සේට තිබ්බ විශේෂ ඥානයක් පුබ්බේ නිවාසානුස්සති ඥානය. මේ සත්වයා පුද්ගලයාගේ පෙර විසූ කඳ පිළිවෙල දැනගන්න අනුවන. මෙයා මීට කලින් කවුරු වෙලාද හිටියේ? ඊටත් කලින් කවුරු වෙලාද හිටියේ? මීට භව 100කට කලින් මෙයා කවුද? කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලේ මෙයා කවුද? මෙයා දීපංකර බුදුන් වහන්සේ වැඩ හිටපු කාලේ මෙයා කොහොමද හිටියේ? එහෙම දකින්න පුළුවන්. කෙලවරක් නැතුව දකින්න පුළුවන්. ඒ විශේෂ ඥාණයෙන් දැන් බුදුරජාණන් වහන්සේ බලනවා. හැම කඩියගෙම සසර කෙලවරට දකින්න.
දැන් කඩියා ඉන්නවද එතන? බුදුහාඳුර බලනකම්. බලලා ඉවරනකම් ඉඳලාද ඌ යන්නේ? නෑ ඌ යන උගේ වේගෙන්. ඒ යන වේගෙට බුදුහාමුදුරන්ට දකින්න පුළුවන්. ආනන්ද හාමුදුරුවෝ ඇහුවා, ඉතින් ස්වාමීනි ඔබ වහන්සේ මොනවද දැක්ක විශේෂ දේවල්? ආනන්ද මේ හැම කඩියෙක්ම සංසාරේ කවදා හරි සක්විති රජ වෙලා තියෙනවා ආනන්ද. ඔව් මේ හැම කඩියෙක්ම කවදා හරි දවසක ඒ විතරක් නෙමෙයි සක්දෙවි රජ වෙලා තියෙනවා කිව්වා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ පිළිබඳ හොඳටම දන්න කෙනෙක් විදිහට ඒ කියන දේවල් වල ආයේ ප්‍රශ්න කරන්න සැක කරන්න දෙයක් නැති බව දන්නවා. එහෙම වෙන්න පුළුවන්ද? ඒ දැන් මිනිස්සුනේ එහෙම කියන්නේ. ඕවා කතන්දර. ආනන්ද හාමුදුරුවෝ ඇහුවේ ඒක ප්‍රශ්නයයි. ස්වාමීනි දැන් කඩියත් එහෙමනම් මෙච්චර ශ්‍රේෂ්ඨ මනුස්සත් භවක ඉන්න අපිත් ස්වාමීනි මීට පෙර සක්විති රජ වෙලා ඇතින එහෙනම්. අපිත් එහෙනම් සක්‍ර දෙවියෝ වෙලා ඇතිනේ. සක් දෙවි රජ වෙලා. සක්‍ර දෙවියෝ කියලා කියන්නේ පින්වත්නි සදාතනික එක්කෙනෙක් නෙමෙයිනේ. ඒ යුගයෙන් යුගයට පින් වැඩිම කෙනා තමයි ඒ තැනටපත් වෙන්නේ. ඔය කතාවක අහලා තිනවනේ සක්‍ර දෙවියන්ගෙත් පින් අවසන් වෙලා ඒ භවයෙන් චුත වෙන්න ලැහැත්ති වුණා කියලා. ඉතින් ඒ වගේ පින් එක්කෙනෙක්ගේ පින් අඩු වෙනකොට ඊළඟට පින් වැඩිම කෙනා අලුතෙන් යන පින් වැඩිම කෙනා ඒ තැනටපත් වෙනවා. මම දන්න නායක හාමුදුරු කෙනෙක් වැඩ හිටියා. හරියට සමාජ සේවා කරපු පින් දහම් කරපු සියල්ල දන් දෙමින් හරීම පින්වන්ත ජීවිතයක් ගත කරපු කෙනෙක්. උන්වහන්සේ මට හම් වෙන ගාන කියන ධම්මදීප මං අපවත් වුණ දාට දැන් ඉන්න සක්‍ර දෙවියන්ට අස් වෙන්න වෙනවා. ඒ තරම් විශ්වාසයක් තියෙනවා. උන්වහන්සේ දෙව්ලොව ගියාම උන්වහන්සේට සක්‍ර දෙවි පදවියෙන් මෙහා එකක් ගන්න වෙන්නේ නැහැ කියලා. ඒ තරම් විශ්වාසයෙන් කිව්වා. ඒක එහෙම ධර්මානුකූලව ගත්තත් වෙන්න පුළුවන් දෙයක්. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගේ ප්‍රශ්නෙට දීපු උත්තරේ තමයි පින්වත්නි ආනන්ද මේ සසරේ ඔබ ගෙවාගෙන ආ දුර ගැන හිතුවාම එහෙම නෑ කියන්න බෑ. සක්විති රජ වෙලා තියෙනවා. සක් දෙවි රජ වෙලා මේක වෘත්තාකාර ගමනක්. සන්දිස්ථාන 31යි ලෝකතල 31යි තියෙන. ওই 31 මාරු වෙවි යන්න තියෙන්නේ. ඉතින් මේ සසරේ ඔබ ගෙව් දුර ගැන හිතන්න ඕනේ. එතකොට ඔබට ඒක පිළිගන්න පුළුවන්. කොච්චර දුරක් ගෙවලා තියෙනවද? දැන් එවිලි තමයි අර උදාහරණ දේශනා කරේ. අච්චර දුර්ලභ මනුසත් බව, මනුෂ්‍යත්වය මීට කලින් ඔබ කීපාරක් ලබලා තියෙනවද කියලා දැනගන්න ක්‍රමයක්. ඔව් දැනගත්ත හැකි. කැමතිද දැනගන්න? අම්මේ ඔයා මීට කලින් කීපාරක් මිනිස්සෙක් කියලා මේ මිනිස්සෙක් කියන්නේ පිරිමියෙක් නෙමෙයි ඈ. සාමාන්‍ය විවහාරේ කියනෝනේ මිනිස්සෙක්ද ගෑණියෙක්ද? හරියට කියපන්. දැන් මේ කියන්නේ මනුෂ්‍යත් භව. ගෑනු හරි පිරිමි හරි මනුෂ්‍යත් භව ලැබූ වාර ගණන දැනගන්න විදිහ. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ගංගානම් ගඟ. ගංගානම් ගඟ ඉන්දියාවේ තියෙන විශාලම ගංගා පහෙන් ප්‍රධානම එක. ගංගා යමුනා අචරවතී සරබු මහී කියලා මහා පංච මහා ගංගා තියෙනවා. අපේ මොනවද තියෙන්නේ? අපේ සිව් මහා ගංගා තියෙනවනේ. මහවැලි කැලණි කළු වලවේ. ඉතින් අපේ රටේ හැටියට අපිට මහවැලි ගඟ ලොකු වුණාට ඉන්දියාවේ හැටියට මහවැලි ගඟ කියන්නේ පොඩි ඇලක් වගේ. ගංගානම් ගඟ පින්වත්නි සුවිශාල ගංගාවක්. ඒක දසදහසක් කිලෝමීටර දුර ගෙවාගෙන එන ගඟක්. ඉතින් මේ ගංගාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා කියනවා ආරම්භක උල්පතේ ඉඳලා මහා මෝය කටකින් මුහුදට වැටෙන තෙක් ගං පතුලේ කොච්චර වැලි කැට ඇතිද? පුළුවන්ද ගනින්න කාට හරි? පුළුවන්ද? ගංගාවේ නෙමෙයි. කොහේ හරි ගඟකින් ඇලකින් ගොඩට අරගෙන අරන් එන වැලි චුට්ටක් ගෙදර ගෙනාවාම ගෙදර ගේනෝනේ කපරාරු කරන්න එහෙම වැලි. කොච්චරද ගේන්නේ? කියුබ් එකක් නේ. කියුබ් එකක් කියන්නේ කොච්චරද? 22000ක් කියන්නේ මිලනේ. මේ කියුබ් එකක් කියන්නේ ප්‍රමාණය ඝන අඩි 100ක්. අඩියක් පළල අඩියක් උස අඩියක් ගැඹුරු පෙට්ටියකට දැම්මොත් එහෙම වැලි අල්නේ වගේ අඩි පෙට්ටි 100කට දාන්න පුළුවන් ප්‍රමාණය තමයි ඝන අඩි 100ක් කියන්නේ. ගොඩාක් නෙමෙයි ඉතින් කියුබ් එකක් කියන්නේ.
ඒ වුණාට හිතන්න කියුබ් එකක් ගෙනල්ලා මෙදුල මැද්දේ බෑවහම පුළුවන් ද කියුබ් එකේ වැලි කැට ගහින්න. 100ක් ගෙනලා තාත්තත් ගෙනලා මුණුබුරත් ගෙනලා මැරෙනකම් ගන්න කියුබ් එක ඉතුරුයි ගහින්න බෑනේ. ඉතින් පුළුවන් ද පින්වත්නි ගංගානම් ගඟ ගනින්න බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කළ ආනන්ද මේ ගංගානම් ගඟේ වැලි කැට යමෙකුට ගනින්න පුළුවන් නම් මෙච්චරයි මෙපමණයි කියලා අවසානයේ කියන්න පුළුවන් නම් දැනට මනුසත් බව ලබාගෙන ඉන්න කෙනෙක් අන්නේ වැලි කැට ගන්නට වඩා එකක් හරි වැඩියෙන් මනුස්ස ජීවිත ලැබලා තියෙනවා. එතකොට අනිත්‍යවා කලාතුරකින් මිනිස්සෙක් වෙන්නේ. ඒ මැද්ද පිර වෙනවනේ. තිරිසන් වෙච්ච ඒවා, പ്രേත වෙච්ච ඒවා, නිරේට වැටිච්ච ඒවා, දේව වෙච්ච ඒවා. සසර කොච්චර දිගද? මේ සසරේ ඔබ කොච්චර පරණද? පින්වත්නි මේ මහා පෘථුවියට වඩා මෙතන ඉන්න මමත් පරණයි ඔබත් පරණයි. විශ්වාස කරනවද? මේ පෘථුවියේ පැරණිම වස්තුව පෙන්වන්න කිව්වොත් එහෙම මේ ඔබ ඊට වැඩිය පරණයි. පෘථුවිය නිර්මාණය වෙන්නේ මහා පිපුරුම් වාදයේ එහෙම නැත්නම් අග්ගඤ්ඤ සූත්‍රයේ දෙකකින් එකක් දන්නව ඇතිනේ. පෘථුවිය නිර්මාණය වෙන්න පෙරත් මම හිටියා. ඔබත් හිටියා කොහේ හරි. මේක නිර්මාණය වෙලා කාලයත් එක්ක ජීවිතේ සුදුසු තැනක් බවට පත් වුණාම අපි මෙහි ආවා. දැන් මේ පෘථුවිය උෂ්ණත්වයේ වැඩි වෙලා විදාරණය වෙලා විනාශ වෙනවා කියලා විද්‍යාවෙත් කියනවා, බුදුහාමුදුරුවෝ දේශනා කළා. පින්වත්නි පෘථුවිය විනාශ වෙලා ගියාට පස්සේ අපේ සසර ඉවරයිද එතනින්? නෑ, ඒක අපිට අදාළ නෑ. ඒක අපිට අදාළ නෑ. අපි වෙන තැනක ජීවයේ තියෙන තැනක පහළ වෙනවා. තේරුණාද? අනුවර්තනය වෙවි කර්මානුරූපීව යනවා. දැන් ලෝකේ පෘථුවිය අවසානයේ ජීවත් වෙන ජීවියා කැරපොත්තා කියනවා විද්‍යාඥයෝ කියන්නේ. ඔව් ඔය අපි ගහලා එලෙව්වට වෙන වැදගත් සතේ. අන්තිමට පෘථුවියේ ඉන්නේ ඌ. එතකොට අවුලක් නෑ. අපි ඒ කාලේට නෑ උෂ්ණත්වයට උරොත්තු දෙන්නේ අන්තිමට කැරපොත්ත විතරයිලු. හරිද? කරුමේ ඉවර වෙනකන් කැරපොත් එක්ක වෙවි හරි ඉන්න වෙනවා. ඒකයි. දැන් ඉන්න කැරපොත්තු නෙමෙයි ඒවකට කැරපොත්තු වෙන්නේ. අපි වෙන්නත් පුළුවන් නේ. ඒකයි සසර දුකක්, සසර බයයි කියන එකයි. පින්වත්නි ඉතින් මේ සංසාරේ අපි එච්චරක දුරක් ගෙවලා තියෙනවා. ඔන්න ඔය ගමනේදී විඳවිය යුතු සියල්ලම සියලු දුකම ඔබ විඳවලා තියෙනවා. නිරයේ පතුලටම වැටිලා අවීචි මහ නරකාදියෙත් පැහිලා ඇවිල්ලා තියෙන්නේ කියලා පිළිගන්න වෙනවා. විඳවිය හැකි සියල්ලම සක්විති රජ වෙලා, සක්දිවි රජ වෙලා, සුගතියේ උපරිම සැප සම්පතුත් අපි විඳලා තියෙනවා. මේ නැවත නැවත අපි කරන්නේ පෙර කරපුවාමයි. ආය කරනවා නම් කරන්න තියෙන්නේ කලිනුත් මීටත් වඩා හොඳට කරපුවාමයි කියලා හිතන්න. ඒක පින්වත්නි සසරේ ස්වභාවය. මේක අපි කලින් භුක්ති විඳපු තත්වයක් කියලා අපිට වැටහෙන්නේ නැහැ අලුත උපදුනහම. දැන් අම්මලාට අවුරුදු 60 විතර කෙට්ටු වෙනකොට වැටහෙනවා නේද බැඳීම් වල තියෙන දුක. තාත්තලාට නම් 40 විතර වෙනකොට වැටහෙනවා. අනේ හාමුදුරුවනේ ඕක තේරුන්නේ නේද? ආයෙනම් බැඳීම් හදාගන්නේ. සසරට එපා කියලා ඉන්නේ. නේද? දැන් ඉතින් ඔහොම ඉඳලා මැරිලා ආයෙ උපදිනකොට ඔය අවබෝධය තියෙයිද? නෑ 14 වෙච්ච වෙලේ ඉඳලා ආයෙ ඉතින් ඕකට තමයි ආස. යාළු වෙන්න, කසාද බඳින්න, ආදරය කරන්න පෙර සසරේ අවබෝධයකෝ. ඒක තමයි මායාවේ මායාව. එහෙම නැති වුණොත් මේ ලෝකය පවත්වාගෙන යන්න බෑනේ යාට. ඒ නිසා අපි මේ සසරේ පරිචය අපිට අමතක කරවලා තමයි එවන්නේ. නමුත් ධර්මයක් තියෙන එකට තමයි. මේ කරන්නේ නැවත නැවතත් මීට පෙරත් මීටත් වඩා හොඳට කරපුවා. හැබැයි
මේ මනුස්ස ජීවිතේ විශේෂයි. අර මහා ගංගානම් ගඟේ වැලි කැට ගානට ලැබුවා නම් මනුස්ස ජීවිත ඒ සියල්ල අතරින් මේක විශේෂයි ඈ මේ සැරේක. මම කියනවා දැන් මේ දැන් කියනවා දැන් 7:50 වෙලාව මේ දැන් කියනවා මේක තමයි මෙතෙක් සංසාරේ ලැබපු හොඳම මනුස්ස ජීවිතේ කියලා. අර අම්මගේ මූණ එබොල් වෙලා ගියා. අයියෝ හාමුදුරුවනේ දැන්ද කියන්නේ බලන්ට වයස හොඳ මේක කියලා දැන්ද කියන්නේ නෑ වයස ප්‍රශ්නයක් කරගන්න එපා පින්වත්නි හේතු හැදිලා එනකොට මරණ මංචකේ හරි ඔබට ඒ හොඳම අවස්ථාව උදා වෙන්න බැරි නෑ බලන්න සුද්ධෝදන මහරජුරෝ පින්වත්නි බණ ඇහුවේ නෑනේ අනිත් රජවරු ඔක්කොම බණ අහන්න එනවා. සුද්ධෝදන රජුට වැඩිය බලවන්ත රජවරු හිටියනේ. මගධේ බිම්බිසාර රජුරු, කොසල් ජනපදයේ කෝසල මහ රජුරු, ඒගොල්ලෝ තමයි බලවත්ම රජවරු. ඒගොල්ලොත් එනවා හවසට බණ අහනවා. අනේ අපේ සුද්ධෝදන මහ රජුරු බණ අහන්නෙම නැහැ. පන්සල් එන්නේ නැද්ද? එනවා. පන්සල් නම් එනවා. බණ අහන්නේ අනිත් අය බණ අහන්න එනවා මෙයා යනවා පිටිපස්සට. කොහෙද යන්නේ? අර චූටි හාමුදුරුවෝ ඉන්න පැත්තට තමයි යන්නේ. පන්සල් එනකොට හැමදාම කැවිලි කරත්තයක් අරගෙන එනවා. කාටද? බුදුහාමුදුරන්ට. පුංචි හාමුදුරුවන්ට කැවිලි අරගෙන එහෙම දායකයෝ නැද්ද? කලාතුරකින් අපිටත් ඉඳලා තියෙනවා පින්වත්. ලොකු හාමුදුරුවන්ට ඇතරි චූටි හාමුදුරුවන්ට ආදරේ දායකයෝ ඉන්නවා. ඒක හොඳයි නේ. ලොකු හාරු නැත්තම් ආපහු යනවා කියලා කෙහෙල් ඇවරියත් තරයි යන දායකයොත් ඉන්නවා. චූටි හාමුදුරුව බලන්න මෙන දායකයොත් ඉන්නවා. මෙතුමා එහෙම එක්කෙනෙක්. ඇයි එතුමා බණ අහන්න දෙන්නේ නැත්තේ? ඇයි මේ චූටි හාමුදුරුව ආස්සෙම ගැවසෙන්න යන්නේ? මේ සුද්ධෝදන රජුරුව පින්වත්නි ආදරය පුරවාගෙන හිටපු තාත්තා කෙනෙක්. දරු දුකෙන් පපුව පැලෙන්න තරම් ආදරයක් පුරවාගෙන හිටපු තාත්තා කෙනෙක්. සුද්ධෝදන මහරජුරුව ගැන ඒ පැත්තෙන් හුඟක් අය හිතලා නෑ. දැන් සිද්ධාර්ථ බෝධිසත්ව පුතාට සතියක් යනකොට අම්මා මිය ගියානේ. එතකොට ඒ එතුමාව ගොඩනගාගත්ත සමස්ත ගෞරවය මහා ප්‍රජාපති ගෞතමී දේවියට තමයි දෙන්නේ. ඒ අම්මාගේ නංගි නේ මහා මායා දේවියගේ නැගණිය. ඒ තාත්තා ගැන හිතන්නේ නැත්තේ. පුංචිට වඩා දරු කැක්කුමක් තාත්තට නැද්ද? ඔය තාත්තා මේ පුතාව එච්චර ලස්සනට හදන්න කොච්චර කැක්කුමකින් වැඩ කරන්නේ නැද්ද? කොච්චර පරිස්සම් කරන්නේ නැද්ද? කොච්චර ආදරේ කරන්නේ නැද්ද? ඊටත් වඩා කොච්චර බලාපොරොත්තු තියෙන්නේ නැද්ද? ඇයි අනේ චූටි කාලේ ඉඳලා උපන්න දා ඉඳලා හැමෝම අනාවක කියන්නේ සක්විති රජ වෙනවා. ඉතින් එතකොට තාත්තෙක්ට ඊට වඩා මොනවද? එහෙම ඉඳලා බේර ගන්නම බැරි වුණා මේ සියල්ල අතහැරලා ගියා. කොච්චර දේවල් කරාද ගිහි රඳව ගන්නනේ. මොනතරම් මානසිකව කඩන් වැටෙන්නේ නැද්ද? ඇත්තරම පින්වත්නි මේ අපේ හාමුදුරුවන් වහන්සේලාව ශාසනයට දුන්නට පස්සේ නොකිව්වට ඒ ගෙවල් කඩන් වැටෙනවා පින්වත්නි. ඒවැ පණ නැතුව යනවා. ඒක කවුරුත් හිතන්නේ. ඊට පස්සේ ඒ අය අර මහා පින්වන්ත උතුම් తত্ত্বය ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒක දිහා බලලා හිත හදාගෙන ඉන්නත් බෑ. gedara දින වටිනම වස්තුව පින්වන්තම කෙනානේ ශාසනයට දෙන්නේ. දඟම එක දුන්නත් ඒ පින්වන්තම හින්දා තමයි එයාට ඒ ශාසනයට එන්න මඟ පෑදෙන්නේ. දැන් පුතේ ඔයත් මහාන වෙන්නකෝ කිය ඔය අම්මලා කියන්නේ. අපි ගාවට එක්ක ඇවිල්ලා කියන මේ පුතේ ඔයත් මහාන වෙන්න උගලා. එහෙම හිතෙන්නේ නෑනේ ළමයිට. මං යන්නම් කියලා ඔය එන්නේ. කොණ්ඩද? එහෙම පින්වත්නි හරි දුර්මතයක් ඒක. මේ ශාසනයට ඇවිල්ලා කකා හිටියා නම් මේ හාමුදුරුවන්ට ඔය හැටි ගෑස්ටික් මොකද? නේද? අඩුවෙන්ම කරන්නේ දානේ වන්දන එක සැතපෙන එක. ඒ වුණාට දායකයන්ට කෝල් එකක් ගත්තොත් අහන්නේ හාමුදුරුවනේ සැතපීලාද?
දානේ වළඳලාද හිතන්නේ හොඳට කාලා හොඳට බුදියලා වේලාවක් තිබ්බොත් නැගිටලා ඉන්නවා ඇති කියලා. නෑ පෙන්වන්නේ. රැයටවත් බුදියලා නෑ බණ කියලා පිරිත් කියලා. හෙට උදේ පොයේ නම් අද පාන්දර 2-3 ඉඳලා ධර්මශාලා පිරිසිදු කරලා ලවුඩ් ස්පීකර් ගස් බැඳලා හාමුදුරුවෝ ඉන්නේ. ඒ තරම් මහන්සි වෙනවා. gedara තියෙන පණ ශක්තිය තමයි පන්සලට දෙන්නේ. සුද්ධෝදන මහරජුරවන්ටත් ඉතින් ඒක වුණා. එතුමා දුන්නේ නැතුවට පුතා ගියා වුණාට ඉතින් ඒ හයිය නැති වුණා එතුමාට. ටිකක් හරි හිත හදාගත්තේ අර අනිත් තව පැටව ඉන්නවනේ මාලිගාවේ ඒ දිහා බලලා. ඉතින් ඒ අයත් පොලිමේ ගිහිල්ලා මහාන වෙනකොට නන්ද කුමාරයා ආනන්ද කුමාරයා ඔක්කොම මහාන වෙලා අන්තිමට එකම බලාපොරොත්තු රාහුල කුමාරයාත් මහාන වුණාම දැන් මං විතරක් මොකටද ඉන්නේ කියලා එනවා පන්සලට. ඇවිල්ලා අර දරුවෝ හුරතල් කරලා යනවා ඉතින්. සුද්ධෝදන මහරජුරෝ බුදුරජාණන් වහන්සේක බොහොම අඩුවෙන් තමයි කතා කරලා තියෙන්නේ. ඒ කතා කරෙත් පොඩි හාමුදුරුවන් වහන්සේලා වෙනුවෙන්ම තමයි වෙන මොනවටවත් කතා කරලා නැහැ. ඔබ වහන්සේගේ සැප දුක් කොහොමද? වැළඳුවද ඒව අහන්නේ. ධර්ම කතාවල සඳහන් වෙන විශේෂ සිද්ධි ඔය පුංචි දරුවෝ මහාන කරද්දී දෙමව්පියුන්ගේ අවසර ගන්න ඒවටම තමයි කතා කරේ. ඊළඟට ඉස්සර පින්වත්නි තුන් වේලම පින්ඩපාත යන සම්ප්‍රදාය තිබ්බා. උදේට දවල්ට රැයට සුද්ධෝදන මහ රජුරුවම තමයි මුල්ුණේ ඔය රාත්‍රී පින්ඩපාතේ නතර කරන්න ස්වාමීනි 90000ක්ද වැඩ ඉන්නේ 90000ටම මං දානේ දෙන්නම් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පින්ඩපාත සම්ප්‍රදාය හඳුන්වා දුන්නේ ඛණ්ඩ නෙමෙයි. ඛණ්ඩ නැති අය නෙමෙයිනේ මහාන උනේ රජපෞල් වල දරුවෝ. ඇයි පින්ඩපාතේ වඩින්නේ? දාන දෙන්න දායකයෝ ඉන්නවා මේ රජවරුනේ දායක වෙලා තියෙන්නේ. ඉස්සර පන්සල් වල දුප්පත් මිනිස්සු පන්සල් එන්නේ නැහැ. එයි කොයි වෙලේත් රජවරු සිටුවරු ඇමතිවරු ඔක්කොම ඉන්නේ පන්සලේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවයි අසරණයාට දුගියාට ගොවියාට මගියාට තමයි ධර්මය අවශ්‍ය. ඒගොල්ලෝ පන්සල් එන්නේ නැහැ. මේ ශාක්‍ය වංශයේ මිනිස්සු ලිච්ඡවි වංශයේ මිනිස්සු අස්සේ රින්ගන්න එන්නේ බයට. නමුත් දුගියට මොගියට හීන කුලේ මිනිහට බණ දෙන්න ඕනේ නිසා බුදුරජාණන් වහන්සේ ගෙන්ගෙට යන සම්ප්‍රදායක් හැදුවා. භික්ෂුන් වහන්සේලාට කිව්වා මේ මිනිස්සු ගාවට ගිහිල්ලා ඒගොල්ලෝගේ දුප්පත් ආහාරයක් ඉල්ලගෙන වළඳන්න. එතකොට සම්බන්ධය හැදෙනවා. බය නැති වෙනවා. ඛණ්ඩ නම් ඕක පිණ්ඩපාත සම්ප්‍රදාය කරන්නේ. පිණ්ඩපාත කියන්නේ මොකද්ද? එක ගෙදරකින් පිණ්ඩයි පිළිගන්න පුළුවන්. පිණ්ඩක් කියන්නේ කොච්චරද? මේ අතට ගුලි කරන්න පුළුවන් තරම් අග්ගලාවක් තරම් පිඬක් කියන්නේ අතට ගුලි වෙන තරම. ශ්‍රී බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා එක ගෙදරකින් පිඬකට වඩා වාර ගන්න එපා. ඒ මොකද? පින්වත්නි දැන් ඔය අපි පින්ඩපාතේ වැඩම කළා නැතුව නෙමෙයි ඉඳලා හිටලා ආසාවට පින්ඩපාතේ වැඩිහාම අපේ දායක දෙයියනේ මොන නවනිංගිරාවක්ද අපේ හාමුදුරනේ ඔබ වහන්සේ වඩින්න එපා ගෙවල් ගානේ කියලා පළවෙනි ගෙදරින්ම දානේ දීලා ඩෙසර්ට් දීලා හදිස්සි කඩේට යවලා ටවල් එකක් ගෙනල්ලා පූජා කරලා ත්‍රිවිල් එක පටවලා ගෙනත් බානවා. ඒක කරන්න දෙන්නේ. එහෙම එක ගෙදරකින් පාත්‍රේ පිරෙන්න වළඳන එක පින්ඩපාත නෙමෙයි. එක ගෙදරකින් පින්ඩයි බාර ගන්න පුළුවන්. ඒ මොකද එහෙම කිව්වේ? දැන් වේලක් පරිමහ ගන්න වළඳන්න ගෙවල් 20කටවත් යන්න ඕනේ. ගෙවල් 20කට ගියාට පිඬ 20ක් හම්බෙන්නේ නැහැ. කණ්ඩ නැති ගෙවල් තියෙනවා. කෑම නැති ගෙවල් තියෙනවා. මේ ගෙන්ගෙට වැඩම කරද්දි තමයි ඒ මිනිස්සුන්ගේ දුක් විඳින මිනිස්සුන්ගේ ජීවිතයට සමීපේ අනේ මේ ශාක්‍ය වංශයේ මහ රහතන් වහන්සේලා අපේ ගෙදරින් කටුවල කෑල්ලක් වැළඳුවනේ. අපේ ගෙදරින් ලුණු කැඳ හැන්දක් වැළඳුවනේ කියලා ආදරයක් ඇති වෙනවා. බණ පොඩ්ඩක් කියලා එක ගාතාවක් හරි කියලා ආයුරාෝග්‍ය සම්පත්තිය හරි කියලා අභිවාදන සීලීසාරි කියලා එන්න කියලා කිව්වේ එකයි. ධර්මයට සමීප වෙන්න. නමුත් රාත්‍රියේ පිණ්ඩපාත ගිය කාලේ හරියට ප්‍රශ්න විශේෂයෙන් පුංචි දරුවෝ මහාන වෙච්ච පොඩි හාමුදුරුවෝ පිණ්ඩපාත ගියාම 10ක් ගියොත් 8යි එන්නේ. සුද්ධෝදන රජු හරියට අරගල කළා මේක නතර කරන්න. ආසන්න සිද්ධි තව තියෙනවා. ඕක විතරක් නෙමෙයි. අර එක හාමුදුරු කෙනෙක්ට කරවල වතුර ගහලා අම්මලා දන්නවනේ සිද්ධිය. නෑ පිණ්ඩපාත ගිහිල්ලා අම්මේ කතා කරන්න බෑනේ. හරිද? හොඳටම දන්න ගෙදරකට ගිහිල්ලවත් තමන්ගේ හැදු වැඩු අම්මාගේ ගෙදරට පිණ්ඩපාත ගියත් එදාට අඳුරන්නේ වගේ ඉන්න ඕනේ.
තුස්නීම් භාවයෙන් ඉන්න ඕන හිටගෙන නිසල්මනි. සිවුර පොරවාගෙන පාත්‍රයක් අරගෙන ගිහිල්ලා විනාඩියක් හිටගෙන ඉන්නවා. අම්මේ මං ආවා තියෙන එකක් ගන්න එහෙම කියන්න බෑ. ඇයි බැරි? ඒ ගෙදර ඒ වෙලේ කෑම නැත්තම් ඒ ගෙදර මිනිස්සයා අපහසුටපත් වෙන්නේ නැති වෙන්න එයාට ගේ ඇතුළටලා ඉන්න chance එක තියෙන්න ඕනේ. විනාඩියක් ඉන්න කිව්වේ ප්‍රතිචාරයක් නැත්තම් ඊළඟ ගෙදරට යන්න. එතකොට නැත්තම් මෙයා අඬ ගහලා එළියට මම පින්නපාතේ වැඩිය කිව්වොත් නැති වුණොත් අර මිනිස්සයා පොළොව බලන් යන්න හිතෙනවනේ, දුක හිතෙනවනේ නේ. ඉතින් දැන් මම මේ කියන හාමුදුරුවෝ හැන්දෑවේ රාත්‍රියේ පින්නපාතේ වැඩිය කියන තව එක උදාහරණයක් මේ වැඩම කරලා ඉතින් මේ මේන් රෝඩ් නැහැනේ Google map බලන් යන්න ඔය වෙලෙන් ඇලෙන් දොඩෙන් කැලෙන් ගොඩ වෙවි යනකොට ඕන් හෙක්ටාරයකට එකක් විතර ගෙයක් තියෙන්නේ. හරිද? දැන් දැක්කා දොරක් තියෙනවා ලාම්පුවක් පත්තු වෙනවා හාමුදුරුවෝ ගිහිල්ලා දැන් සුන්නී භාවයෙන් තුස්නීම් භාවයෙන් හිටගත්තා. තප්පර 30ක් ගියේ නෑ. අම්මා කෙනෙක් ආව කොරහත් අරගෙන දමලා ගැසුවා. ඉඳුල් වතුර එකක් ගියා ගෙඩ. හාමුදුරුවන්ට හරි වේදනාවක් ඇති වුණා. අඬ ආවා. ඉතින් එනකොට හාමුදුරුවෝ දැක්කා මටයි වැරදුනේ. මම මේ වෙලෙන් ගොඩ වෙලා හිටගෙන තියෙන්නේ ඒ ගෙදර පිළිකන්නේ දොර ගාව කියලා. හරිද? ඉස්සරහ දොර ගාව නෙමෙයි. අර අම්මා දන්නවයි මේ කරුවලේ ඉස්සර පින්වන්දේ මේ පාට සිවුරු තිබුණේ නෑනේ. ওই ගස්වල කොළ පොතු එකතු කරලා පඳු පොළ ගත්තාම දුඹුරු පවුමේ දොරේ පාට වගේ එන්නේ. හරිද? ওই කරුවලේ ඕක පොරවගෙන හිටියාම ලාම්පුවක් දෙකක් විතරක් තියෙන ගෙදරක පිළිකන්නේ කොහොමද හොයන්නේ? කට්ට කරවල හොදලා අම්මා ඒ වතුර එක දමලා ගසලා ගියා. ඉතින් උන්දෑ දන්නේ මේ හාමුදුරුවෝට හරි වේදනයි. දැන් අඬ යන බුදුරජාණන් වහන්සේට මේ හාමුදුරුවෝ පන්සලට යන්න කලින්ම පණිවිඩය ගන්න හාමුදුරුවෝ කෙනෙක් පාර දිගේ අඬ එනවා. සිවුර බිම දිගේ ඇදෙනවා. තෙත වතුර බේරෙනවා. ඒ මදිවට කුණු ගඳයි. බුදුරජාණන් වහන්සේ ධම් සභාවෙන් නැගිටලා සැරියුත් හාමුදුරුවන්ට ඉතුරු කටයුතු පවරලා මේක කරගෙන යන්න මම පොඩ්ඩක් මේක බලලා ඉන්නම් කියලා ඉස්සරහට වැඩියා. දැන් මේ ධම් සභාව මැද්දෙන් ආවොත් එහෙම මොන ප්‍රශ්නයක්ද දන්නේ නේ කියලා දේවරම් මේරි ඉස්සරහට ගිහිල්ලා උන්වහන්සේ ගහක් මුල වැඩ හිටියා. කවුද බලමුකෝ එයිනේ. අනේ එනවා දැන්. අඬ ඇවිල්ලා අර තෙත සිවුර උනා දමලා ගලවලා දාලා කිව්වා ස්වාමීනි මට අවසර දෙන්න ගිහි වෙන්න. මට බෑ ස්වාමීනි මේක මට හරියට මතක නැහැ. වංශයත් එක්ක කියන අපි අසවල් වංශවත් මිනිස්සු මහාන වුණේ පින්වත්නි මේ ස්වාමීනි විමුක්තිය හොයාගෙන. නමුත් උදේට පිණ්ඩපාතේ ගියාම පැය 2කමාරක් 3ක් යනවා. දවල් පිණ්ඩපාතේ ගියාම හවස් වෙනවා. රෑ පිණ්ඩපාතේ ගියාම මධ්‍යම රාත්‍රිය වෙනකම් මේ කරදර මට හරි වේදනයි. මට අවසර දෙන්න යන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ කැඳවලා මේ හාමුදුරුවන්ව නාවල අලුත් සිවුරක් දෙන්න කියලා. එයාගේ හිතත් සනසලා මධ්‍යම රාත්‍රියේ ශාසන භාරධාරී මහරහතන් වහන්සේලා කැඳවලා මේ රාත්‍රී පිණ්ඩපාතේ යන සම්ප්‍රදාය නතර කරන්න තීරණය කළා. සුද්ධෝදන මහරජුගේද ඉල්ලීම පරිදි. එතකොට ආනන්ද හාමුදුරුවෝ විමසුවේ එකයි ස්වාමීනි පුංචි හාමුදුරුවෝ ඉන්නවා. ලෙඩ වෙච්ච භික්ෂූන් ඉන්නවා. ආහාරයක් නවත්තන්න කියන්නේ කොහොමද? ඒක පින්වත්නි හරි අමානුෂිකයිනේ. බුදුරජාණන් වහන්සේ රැයට වළඳන්න එපා කියලා කොහේවත් කියලා නැහැ. ආන්න ධම්මදීප හාමුදුරන්ට රැයට කණ්ඩ පොටක් නෑ. එහෙම නෑ. මොන රෑ කණ්ඩද පින්වන්දි දැන් මේ අද නම් ළඟයි නාල්ලේ ඉඳලා දෙවුල පිටියට විනාඩි 20නේ. කතරගම ගිහිල්ලත් එනවනේ පන්සලට රැයට. ඉතින් 11ට 12ට ඇවිල්ලා වළඳන්නේ මට කණ්ඩ නෙමෙයි මම මේ කියන්නේ. අපේ හාරුවන්ට වළඳන්න මග හදන්නත් නෙමෙයි. එහෙම එකක් නෑ. රැයට වළඳන්න හොඳ නෑ පව් සිද්ධ වෙනවා කියලා මොන ලෝකේවත් කියන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගේ පැනයට විසඳුමුත් දුන්නා. රාත්‍රී ආහාර හදාගන්න විදිහත් ත්‍රිපිටකයේ කියනවා. ඉඳුල් නොවුණු බත් වෙන් කරලා ඒවෙන් ආහාර සකස් කරගන්න විදිහ රාත්‍රී කාලයේදී අවශ්‍යයට ඒවා බෙදා දෙන විදිහ බුදුහාමුදුරුවෝ කියලා දුන්නා. ඔය අම්මලා හදන බැදිහාල් කැඳ එහෙම බුදුරජාණන් වහන්සේගේ රෙසිපියක්. ඉඳුල් නොවුණු සුදු බත් වෙන් කරලා අවුවේ දමා වේලලා කබලේ බැදලා බැදිහාල් කැඳ හදන විදිහෙම ත්‍රිපිටක ධර්මයේම කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ
වචනින්ම කියාපු ආහාර වට්ටෝරුවක්. ඉතින් ඔන්න සුද්ධෝදන රජුරුව ඕවට තමයි මැදිහත් උනේ. බණ ඇහුවේ නෑ. කාලේ ගෙවිලා ගියා. වයසට ගියා. එන එක අඩු වුණා. බුදුරජාණන් වහන්සේ දකිනවා ඉඳලා හිටලා එනවා. තාත්තා හොඳටම අබලන් වෙලා දැන්. ඉස්සර දවස ගානේ දවසක් කර දවසක් ආපු කෙනා දැන් මාසෙකට දෙකකට පාරක් එනවා. ඒත් කතා කරන්න ගියේ නෑ. ඇයි ඔයාට බණ අහන්න බැරි? මේ අනිත් ඔක්කොම අහනවා. මට ලැජ්ජ කරන්න එපා. එන්න බණ අහන්න අඬ ගැහුවේ නෑ. යන්න ඇරියා. දවසක් එයි කියලා හිතන් හිටියා. සුදුසු දවස එන්න ඕනේ. බුදුහාමුදුරුවන්ගේ අප්පච්චිට උනා. දැන් ඔන්න බුදුහාමුදුරුවන්ට පණිවිඩය ලැබෙනවා. පිය මහරජතුමා අසාධ්‍යයි. දැන් වැඩියා. බුදුරජාණන් වහන්සේ වඩින බව දැනගෙන මගදීම සෙනගල හැස්ත වෙලා මාලිගාවේ අය සුද්ධෝදන මහ රජුරු දැන් නැගිටවන්න බෑ. නැගිටවන්න පුළුවන් වුණත් වඳින එකක් ඈ. ඔය පොඩි උන්දම්මලා නිමැන්දුවේ. ඉතින් ඒ නිසා එතුමා දැන් ඇඳේ ඉන්නේ. ඇඳ ළඟින්ම ලොකු ආසනයක් පනවලා තිප්පා. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ඒ ආසනේ ඉඳගත්තේ නෑ. කොහෙද වැඩ හිටියේ? ඇඳේ. තාත්තගේ ඇඳේ. හරි ආදරෙන් ළඟින් ඉඳගෙන මේ බුදුරජාණන් වහන්සේ හැම මිනිහම අවසාන හුස්ම හෙළන වෙලාවට යන සම්ප්‍රදායක් තිබුණ නෑ පින්වත්නි. මේ තාත්තා වෙනුවෙන් ආවේ. තාත්තටත් ඒ යුතුයකම් කරලා ආදර්ශයකුත් අපිට දුන්නා. බැඳීම් සියල්ල අසාර බව දේශනා කළ බුදුහාමුදුරුවෝ අම්මව තාත්තවම තෙක් කළේ නැහැ. බුදු වෙලත් උන්වහන්සේ ඒ අය වෙනුවෙන් වැඩියා. එහෙ නැතිනම් අපි කොහොම කරන්න ඕනේද නේ? බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා මැරුණත් අමතක නොකර පින් දෙන්න කියලා කිව්වා. ওই බැඳීම් සියල්ල එපා කියපු බුදුහාමුදුරුවෝ මැරුණත් අම්මව තාත්තව අමතක කරන්න එපා කිව්වා. අපේ හාමුදුරුවන්ගේ තාත්තත් අම්මත් දෙන්නට අමතරව තවත් පියෙක් ඉන්නවා. ඒ නායක හාමුදුරුවෝ. ඒකනේ මේ අවුරුද්දක් ගිය තැන මේවා කරන්නේ. නේ? ඒව අමතක කරන්න බෑ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේක අමතර කතාවක්. හැබැයි ඔබට වටිනවා. අනේ පිණිසිටුතුමා මැරෙන වෙලාවෙවත් පිරිත් කියන්න වැඩියේ නෑ. අනේ පිණිසිටුතුමා කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ හොඳම දායකයානේ. වැඩිම කාලයක් බුදුහාමුදුරුව වැඩ හිටපු මහා මාලිගා පරදන සුඛෝපභෝගී විහාරාරාම බුදුහාමුදුරුව වෙනුවෙන් කරවලා පූජා කරපු කෙනා. බුදුහාමුදුරුව වැඩ හිටපු කුටියේ පින්වත්නි ස්වාභාවික සුවඳ එන්න එයා ප්‍රශ්නර එකක් වෙන්න බිත්තියට සුදු හඳුන් රත් හඳුන් සුදු හඳුන් රත් හඳුන් ලෑලි ඇලෙව්වා සිටුතුමා. සිවිලිම ගැහුවේ මේ රන් තහඩු වලින් රත්තරන් සිවිලිමක් ගහලා දුන්නා. එච්චරකට බුදුහාමුදුරුවන්ට සැප පහසුකම් සැලසුවා පින්වත්නි. ඒ තරම් ශාසනයට කරපු කෙනෙක් අනේ පිණිසිටුතුමා 58 කෝටියක් කහවණු වියදම් කරලා හිතන්නකො කෝටි 58ක් රුපියලේ කාසී නම් කොච්චරක්ද නේ? අද කාලේ කවුරු හරි රුපියලේ මේ ලෝකේ වැඩකට ගන්න බැරි ටොපියක්වත් A4 කඩදාසියක්වත් ගන්න බැරි රුපියලේ කාසි කෝටි 58ක් වියදම් කරලා පන්සලක් හැදුවොත් ඒක කොච්චර ලොකු පන්සලක්ද? දැන් මෙතුමා වියදම් කළේ රුපියලේ කාසි නෙමෙයි. මොන කාසිද? රන් පවුම් රත්තරන් කාසි. මොන තරම් සල්ලියක්ද? එච්චර කරපු අනේ පිණිසුතුමා මැරෙන්න කිට්ටු වෙලා එතුමාගේ ළඟම සේවකයාට ඒ කියන්නේ ලේකම්තුමා වගේ ඉන්න කෙනාට කතා කරලා කියනවා දැන් මගේ අවසාන මොහොත. ඔබ මා වෙනුවෙන් එකක් කරන්න. මා වෙනුවෙන් ඔබ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට වඳින්න මොකෝත් කියන්න එපා. වැඳලා පස්සෙන් පස්සට එන්න. ඔබ මා වෙනුවෙන් ගිහිල්ලා සරියුත් මහ රහතන් වහන්සේට වඳින්න මොකෝත් කියන්න එපා. පස්සෙන් පස්සට එන්න. ඔබ ගිහිල්ලා මුගලන් මහ රහතන් වහන්සේට වඳින්න පිටුපාන්න එපා. පස්සෙන් පස්සට එන්න මං වෙනුවෙන් වඳින්න. ඔබ ගිහිල්ලා ආනන්ද හාමුදුරුවන්ට වඳින්න වැඳලා කියන්න බුදුහා මේ අපේ අනේ පිණිසිටුතුමාට අසාධ්‍යයි කියලා උන්වහන්සේට විතරක් කියන්න. ඒ මොකද අපේ ආනන්ද හාමුදුරුවෝ ඒකට මාර්ගඵල ලැබලා හිටියේ නෑනේ.
බුදුහාමුදුරුවොත් සරියුත් හාමුදුරුවොත් මොගලන් හාමුදුරුවොත් මේ නිකම් මිනිහෙක් ඇවිල්ලා වැඳලා යනකොට ඒ ඇයි කියලා දැනගන්නවා. ආනන්ද හාමුදුරුවන්ට විතරක් කියන්න කිව්වා. එන්න කියන්න කිව්වේ නෑ. දැන් අද කාලේ මිනිහෙක් නම් මම හදපු පන්සලේ ඉන්න හාමුදුරුවෝ මම මැරෙන වෙලාවට වටේ ඉන්න ඕනේ. එහෙම හිතනවනේ. දෙයක් පූජා කරාම ඒකේ අයිතිවාසිකම පොඩ්ඩක් තියාගන්න ඕනේ. මං පූජා කරපු ඇඳේ බුදියන්න ඕනේ හාමුදුරුවෝ. අපි දීපු නෙස්තමෝල් එක බොන්න ඕනේ. ඒ තත්ත්වෙට එනවනේ. බලන්න සිටුතුමා එන්න කිව්වේ නෑ මං වෙනුවට වඳින්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වැඩියෙත් නෑ පින්වත්නි. එහෙම වඩින්න බැඳීමක් බුදුහාඳුරුන් සුදත්ත සිටුතුමාට ණය නෑනේ. පන්සල් හදපු පින එයාට තියෙයි. බුදුහාඳුරු වැඩ හිටපු හින්දාත් එයාට පින් සිද්ධ වෙනවා. හාමුදුරු දායකයන්ට ණය නෑ. මං ඊයේ පෙරේද බණකට ගියා. ඒ පන්සලේ හාමුදුරු හරියට මට කණ්ඩ දුන්නේ ඔයාලා, මට බොන්න දුන්නේ ඔයාලා, මං ණයයි අම්මලට කියා කිව්වා. ඒක වැරදි. ඔය හාමුදුරුවෝ විහාරාධිපති ධූරයකට එනකන් එන්නේ මහණුණ පළියටම නෙමෙයි පින්වත්නි. විශාල පින් කඳක් තියෙන්න ඕනේ. ඉතින් අපේ බෝපිටියේ නායක හාමුදුරුවෝ කියන්නේ ලොංගානට මහාන කරනවා අංගානට ඉතුරු වෙනවා කියලා. එච්චරකට මහාන වුණාටම කෙනෙක් ওই තැනට එන්නේ නැහැ. සසරෙන් ගෙනාවු විශාල පුණ්‍ය මහිමයක් තියෙන්න ඕනේ. නාසල විහාරාධිපති වෙලා පරිවෙනාධිපති වෙලා ඒ තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් ඒත් වගේ බලවන්ත වටින ජීවිත ගමක් වෙනුවෙන් කැප කරන එක විශාල පරිත්‍යාගයක්. ඒ පරාර්ථකාමී අදහස් ආත්මාර්ථකාමී අදහස් කරගත්තා නම් මේ අය ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෝ, ලෝක ප්‍රකට දේශපාලඥයෝ වගේ බලවන්ත තැනකට යන්න තිබ්බා. මොකද තමාගේ අදහස්, තමාගේ දැනුම, තමාගේ දූරදර්ශී බව තමන් වෙනුවෙන් පාවිච්චි කළා නම්, තමාගේ සියලු සුවිශේෂතා ගමේ මිනිස්සු වෙනුවෙන් කැප කරමින් ඒ මිනිස්සුන්ට පිම්පිනිස වැඩ ඉන්න හාමුදුරුවෝ ගමේ මිනිස්සුන්ට ණය නැහැ. බුදුහාමුදුරුවෝවත් ඒ ආදර්ශය දුන්නේ නැහැ. 58 කෝටියක් වියදම් කරලා දුප්පත් වෙනකම් පන්සලටම දත් දීලා මැරෙන්න යන සුදත්ත සිටුතුමා බලන්න අපි යන්න ඕනේ. ඕල හැත් වෙන්න 20000ක්වත් යන්න ඕනේ පාංශු කුලෙට. එහෙම ගියේ නැහැ. සුදත්ත සිටුතුමා ඒ අතින් කොච්චර දියුණු මිනිහෙක්ද. එතුමා ආවේලාවේ පන්සලට ආවේවත් නැහැ. හම්මන් හදපු පන්සලට මට ඕනේ වෙලාවක එන්න පුළුවන්. එහෙම හිතුවේ නැහැ. එතුමා හැමදාම ආනන්ද හාමුදුරුවෝ හම්බ වෙනවා ගිහිල්ලා මට හෙට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕනේ වෙලාවක් හදලා දෙන්න. එච්චරකට ආචාරශීලී මිනිස්සෙක්. හරි කියවන්න ඕනේ සුදත්ත සිටුතුමාගේ මේ කතාව. හැම ගිහියෙක්ම දායකයෙක් විදිහට කොච්චර ආචාරශීලී මිනිහෙක්ද කියලා. එතුමාගේ මරණයටවත් වඩින්න වැඩි නෑ බුදුහාඳුර. හැබැයි තාත්තගේ මරණය වෙලාවේ ගියා වැඩම කරලා දැන් ඇඳේ වැඩ ඉඳගෙන හිස අතගගා බණ ටිකක් කිව්වා. දැන් මේ තාත්තා මේ මග ඇරලා හිටියට මේ ඉන්නේ තරහටද? ඔය තාත්තලගේ දින දරඳඩුකම් ළමයිට හිතෙන්නේ වෛරය කියලා, තරහව කියලා. තාත්තා හරි නරකයි, නපුරුයි කියලා. තාත්තලගේ පපුව ඇතුලේ තියෙන ආදරේ සමහර විට අම්මටත් වැඩි. තාත්තලගේ තියෙන ආදරේ තාත්තලට පෙන්න ගන්න බෑ. එතකොට ඒක ඇතුලේ කැකෑරෙනවා. දරු කැක්කුම කියන එක. ඔය දරු කැක්කුම තාත්තගේ පපුවේ කොච්චරක් තියෙන්න බලවන්ද? උප්පරිමේටම තිබ්බ මිනිහෙක් තමයි සුද්ධෝදන මහරජුරෝ කියන තාත්තා. අනේ ඉතින් කොච්චර කාලයකට පස්සේද බුදුහාමුදුරුවෝ වැඩම කළා පුංචි කාලේ වගේ දැන් තාත්තා ළඟට ආවේ. මරණ මංචකේ වුණත් පපුව පිරීලා ඉතිරිලා ගියා. තාත්තලා හිර ආඩම්බරයිනේ මං යන්නේ හාමුදුරුවෝ ගාවට. එහෙම තව අපිටත් පින්වත්නි. හරිද? අපේ තාත්තලත් ඒ තමයි. හැබැයි දැන් බුදුහාමුදුරුවෝ වැඩිහම දැන් හරි හිතට හරි සතුටින් මේ බණ ඇහුවා. අවසාන හුස්ම හෙලන්න පෙර සියලු කෙලෙස් නසා අරහත්ත්වයටපත් වුණා සුද්ධෝදන මහරජුරෝ. හේතු හැදෙනවම් මේ අන්තිම මොහොතේ හරි. ඒ නිසා මේ ජීවිතේ වටිනාකම තේරුම් අරගන්න. මේක හරියට වටින ජීවිතයක්. මේ ජීවිතේ වටින්නේ මිනිසෙක් වීම නිසා විතරක් නෙමෙයි. මෙන්න මේ කාරණා හතරම පිළිටුවොත් යම් මනුෂ්‍ය ජීවිතයකට ඒ ජීවිතය පරම දුර්ලභ ඉතා වටින එකක්, හොඳම ජීවිතය කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මොකද්ද? ලැබූ මනුසත් බව බුද්ධෝත්පාද කාලයක් තුල ලැබීම
ෂණ සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍රතාව. ඔය ටික තිබ්බොත් හරියට හොඳ ජීවිතයක්. තියෙනවද උවා? අම්මලට තියෙනව? හතරම තියෙනව. බලමුද තියෙනවද කියලා. අන්තිමේ ඉඳලා බලමු. කල්යාණ මිත්‍රතාව. කල්යාණ මිත්‍රයෝ ඉන්නෝ. හොඳයි නේ. කවුද ජීවිතේ ආපස්සට මතක් කරාම හම්බුන පළවෙනි කල්යාණ මිත්‍රයා? කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ මොනවාද? දැන් මේ සමහර අය කියනවා අපේ හාමුදුරනේ මේ මගේ හොඳ කල්යාණ මිත්‍රයා. මගේ ඔක්කොම දේවල් දන්නේ මෙයා තමයි. ඒකෙන් කියන්නේ මොනවද? මගේ ඔක්කොම හොර වැඩ දන්නේ. මගේ ඕනේ දෙයකට ඉන්නවා. කියන්නේ මගේ හොඳ ඒවටයි නරක ඒවට ජඩ වැඩවලට ඕනේ එකට උදව් කරනවා. ඉතින් මගේ හොඳ කල්යාණ මිත්‍රයා කියලා කියනවා. එහෙම කියන්න බෑ. ඒ ගජ මිත්‍රයෝ වෙනයි කල්යාණ මිත්‍රයෝ වෙනයි. කල්යාණ මිත්‍රයාගේ විශේෂතාව මේ අයහපතෙන් වළකවමින් යහපතට පොළඹවනවා. එච්චරයි. අකුසලයෙන් මුදවමින් කුසලයට උනන්දු කරනවා. පාපයෙන් ගලවමින් පිනට පොළඹවනවා. ඔය ලක්ෂණය තමයි. ඉතින් අම්මා තාත්තා තරම් ඒ ගති තිබ්බ අපිට හම්බෙච්ච පළවෙනි කල්යාණ මිත්‍රයෝ ඒ දෙන්නනේ. පින්වත්නි මේ අපේ ශරීරය තමයි අම්මයි තාත්තයි නිර්මාණය කළේ. ඔය මව් කුස තුල හටගත්ත කලලයටත් කලින් එකට කියන්නේ යුක්තාණුව. යුක්තාණුවට ජීවය අරගෙන එන්නේ විඥාණය විසින්. ඒ විඥාණය එන්නේ කොහේ ඉඳලාද? පෙර ජීවිතයකින් මරණයෙන් හෝ චුත වීමකින් පිට වෙලා යන විඥාණයනේ. ඒක අම්මා තාත්තා හදපු එකක් නෙමෙයි. ඉතින් ඔයාගේ දරුවා හරිද? මගේ පුතා කියලා හැදුවට ඔය ඇතුලේ තියෙන සොෆ්ට්වෙයාර් එක මොකද්ද? ශරීරේ නෙමෙයි ඒකට ජීවය අරගෙන ආපු විඥාණය පෙර භාවිතා කරන ලද එකක් ඔය බලාගන්න. ඔවේ තියෙනවා කලින් වෛරස්. ඒ කියන්නේ පෙර ජීවිතවල පුරුදු කරපු අයහපත් ගති යහපත් ගති දෙකම අරන් එන්නේ. ඔය සමහර ළමයි ගාව තියෙනවා හිතා ගන්න බැරි ගුණවත්කම්. හිතා ගන්න බැරි සසර පුරුදු. දැන් මේ ළඟදී කටුනායක පැත්තේ දැන් දවස් 4ක් ඇති ධර්ම දේශනාවක් කරනකොට පන්සිල් කියනවා. මම පන්සිල් දෙනකොට පන්සිල් කියන දෙන්නෙක් සද්දෙට අනිත් ඔක්කොම මුණු ගන්නවා. හරිද? දෙන්නගෙන් එක්කෙනෙක් අර බෙර ගහපු ගුරුන් වහන්සේ. එයා ඉතින් චාරිත්‍ර කරනවානේ හරියට. එයා සද්දෙට අනිත් එක්කෙනා චූටි දරුවෙක්. මේ ඉන්නේ පුතේ. උන්නෝ ඒ සයිස්. කීයද මෙයාගේ වයස? 4යි. ඔය 4ක් හරි 3ක් හරි වගේ චූටි ළමෙක් මේ ළමයා පන්සිල් ටිකත් ඔක්කොම කියලා දැන් හාමුදුරුවෝ විතරක් කියන දේවතාරාධනාව එව්වත් කියනවා. හරිද? මේක කොහොමද ඒව දන්නේ? උගන්වලවත් පාඩම් කරන්න පුළුවන්ද? සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. ඔව්වා. සසර පුරුදු දමානේ. මම දැක්කා නායක හාරු කෙනෙක් ළමයෙකුට 8 පිරිතගේ ගියා පිරිත් නූලක් බඳිනවා. නායක හාරුන්ට කැස්සක් හැදලා පිරිත නැවැත්තුවා. පොඩි එකා කියන්න පටන් ගත්තා. 8 පිරිත ඉවර වෙනකන් කියලා නැවැත්තුයි. ඔයෙත් ඔය වගේ දරුවෝ. ඉතින් සසරින් ආපුවනේ නේ. පරිත්‍යාගශීලී ගුණ දරුවෝ ගාව පිටලා තියෙන හරියට. ඒ වගේම නරක ගතිත් එනවා නේද? පින්වත්නි දෙමව්පියෝ ගාව නැති නරක ගති සමහර දරුවෝ ගාව තියෙනවා. කොහෙන් ආවද හිතා ගන්න බෑ. පරුස වචන කියනවා, හොරකම් කරනවා. මේ දහම් පාසල් ගියත් ඉස්කෝලේ ගියත් මොකක් හරි හොරෙන් ගේනවා. ඉරේසර් එකක් මේ පෙන්සලක් හරි ගේනවා. එතකොට මොකද කරන්නේ අම්මලා තාත්තලා? ඒ දුර්ජනකම් දඬුවම් කරලා හරි හදනවා. වැරදි ගති මකනවා. ඒ වගේම ළමයි ගාව පිළිහිටලා නැති ගුණවත්කම් ඇති කරනවා. නේද? එන්න පුතේ මේ හාමුදුරුව වඳින්න පුතේ කවුද කිව්වේ? දැන් අම්මලා නම් අනේ මන් දන්නේ නැහැ. හාමුදුරුව පෙන්නලා සාදු ගහයි. එහෙම කියන්න එපා යකෝ. ළමයිට අපිව පෙන්නලා බය කරන්නේ නැහැ. අපේ අම්මලා පන්සල් එක්ක ගිහිල්ලා අපේ පුතේ වඳින්න පුතේ අපේ හාමුදුරුව වඳින්න එහෙම කිව්වේ. දැන් අම්මලා කියන්නේ අර සාදු ගහයි තියාගනි ඔයා පන්සලේ කළුවර කාමරේට දායි. එහෙම එව්ව පන්සල් වල නෑ. ළමයි බය කරන්න එපා. නේද? මල් වට්ටිය අතට දීලා පුතේ මේක පූජා කරන්න පුතේ.
දන් දෙන්න ඉගෙනුවා අපිට. නෝන්න මට කියද්දි මතක් වුණා සිද්ධියක්. මම පුංචිම කාලේ මට අවුරුදු 4ක් ඇති. 4ක් කියලා මං කිව්වේ මට 4න් පස්සේ අපේ මල්ලි ඉපදුනේ. ඒතර මේ 4ට කලින් සිද්ධියක් මට මතකයි. මල්ලි නෑ එතකොට. මම දැන් ගේ ඉස්සරහා මට තිබ්බ පොඩි සෙල්ලම් බඩු ටිකක් තියාගෙන ඉන්නවා. ඉන්නකොට එනවා කදක් බැඳගෙන ඔය කුල්ල කිරිගොට්ට වට්ටි පෙට්ටි හැඳියාන ඕවා වියාගෙන ඉන්න මිනිස්සෙක් එනවා. කද බැඳගෙන එන එක්කෙනෙක්. ওই කද බැඳන් එන එක්කෙනාට මොකද්ද තනි වචනේ සිංහලෙන් කියන්නේ? ඒක නම් මේක ධර්ම දේශනාවට වැදගත් නෑ. ඉතින් මතක් වෙච්ච ඉඳ කිව්වේ. කද බැඳන් එන කෙනාට මොකද්ද සිංහලෙන් කියන්නේ? කත්කාරය නෙමෙයි. ඒක වචන දෙකක් නේ. කදේ මොනවා ගෙනිච්චත්, කදේ වලන් ගෙනිච්චත්, කදේ වට්ටි පෙට්ටි ගෙනිච්චත්, කදේ මාළු ගෙනිච්චත්, කදගෙන එන එක්කෙනාට මොකද්ද කියන්නේ? පණ්ඩිතයා. එතද මේ සිංහල භාෂාවේ පණ්ඩිත දෙකක් තියෙනවා. පයන්න මූර්ධජ හල් නයන්න ඩියන්න තයන්න පණ්ඩිත කියන්නේ දැනුගත්. අපි කියනවනේ පණ්ඩිත හාමුදුරුවෝ කදගෙනින සිද්ධියක් නැහැ. ඒ වුණාට පණ්ඩිත හාමුදුරුවෝ පණ්ඩිත පරාක්‍රම බාහු රජුරෝ මේ මෙතනින් පයින් යන දුර හිටපු රජුරෝ. අපේ රටේ කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳටම රට පාලනය කරපු රජුරෝ කවුද කියලා සියුම්ම හොයලා බැලුවොත් ඇත්තටම දඹදිනි පරාක්‍රම බාහු රජුරෝ තමයි හොඳටම රට පාලනය කරලා තියෙන්නේ. අර වත්තකේදර හාමුදුරුවෝ ඉන්නවා ඉතිහාස විශේෂඥයෙක් අහලා බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි? දැනුගත්කම හින්දා. එතුමාව හැඳින්නුවේ කලිකාල සර්වඥ පණ්ඩිත පරාක්‍රම බාහු. ඒ ලියද්දි මොන නයන්නද ලියන්න ඕනේ? මූර්ධ ජහල් නයන්න ලියන්න ඕනේ. තව එකක් තියෙනවා. පයන්න දන්ත දහල් නයන්න ඩියන්න පණ්ඩිත යා. ඒ පණ්ඩිත නෙමේ පණ්ඩිත යා කියලා හැඳින්නුවේ පරණ මිනිස්සු යාව. කාටද? කද ගෙනියන එක්කෙනාට කියන්නේ අන්න දන්තද නයන්නේ පණ්ඩිතයා. අහලා තියෙද ප්‍රස්තාව පෙරුල්ලා පණ්ඩිතයාට ඒ දණ්ඩේ යන්න බෑ. දැන් කියන්නේ ඔය මොන පණ්ඩිතයටද ඒ දණ්ඩේ යන්න බැරි. අපි හිතන් හිටියේ දැනුගත් මිනිස්සු එක්ක මොකවක් කරන්න බෑ. ඔය පණ්ඩිතයෝ සමිතිය වලට ගන්න එපා. කියනවා නේද? ඕක දන්නව වැඩි නෑ. දැනුගත් මිනිස්සු හොඳට වැඩ කරනවා. දඹදිනි පරාක්‍රම බාහු රජුරෝ ගැන කියවන්නකෝ. මේ රටේ අවවම්ම ප්‍රශ්න තිබ්බ කාලේ ඒ කාලේ. දැනුගත් හින්දා. සන්තෝෂ වෙන්න ඒ ලේ ඔයාලගේ තියෙන. ඒ ජාන. ඉරිවල මිනිස්සු වෙච්චාම මටත් ළඟයි. ඉතින් මං ඒ ගලෙන් එහා පැත්තේ ඔයාලා මෙහා පැත්තේ. හරිද? ඉතින් පින්වත්නි මේ දැනුගත් මිනිස්සු එක්ක වැඩ කරන්න බෑ කියලා එකක් නැහැ. ඒ මිනිස්සු එක්ක හොඳට වැඩ කරෑගේ. මේ ඒ දණ්ඩේ යන්න බැරි කාටද? කද ගෙනියන එක්කෙනාට. ඒ කද බැලන්ස් කරන්න බෑ නේ දණ්ඩේ. කද ගෙනියන්නේ කකුල් දෙක ඈත තියන්නේ. අර දැන් ළමයි යනවා වගේ කැට්ටෝක් එකකින් යන්න බෑ. ඒ දණ්ඩේ. මේ කදත් තරම්. එතකොට වැටෙනවා. නෝන්න. දැන් මේ එන්නේ කවුද? අපේ ගෙදර මං චූටි කාලේ ආවා කිව්වේ කවුද? පණ්ඩිත එක්කෙනෙක් එනවා. පණ්ඩිත එක්කෙනවා වට්ටි පෙට්ටි අරන් අම්මා එළියට ඇවිල්ලා කිව්වා අද නම් මුකුත් එපා. දැන් මෙයාත් එක්ක එනවා පොඩි කොල්ලෙක්. මගේ වයසෙම වගේ. අර මිනිස්සයා යන්න හැරුණාම මේක අයන්නේ බලාගෙන කෑදර බැල්මක් දාගෙන ඉන්නවා මගේ සෙල්ලම් බඩු දිකට. දැන් මම මෙහෙම ලං කරගන්නවා. යන්න ඇරලා අම්මා මට කියනවා අපි එකක් යාට දෙමු. බෑ. මෙහෙම බදාගෙන ඉන්නවා. අම්මා ඊළඟට අහා හිටියේ නෑ. එකෙන් එකක් අරන් මේක ගිහින් දෙන්න යාට. දැන් ඉස්සර එකක් තිබ්බා අම්මා හරි අප්පච්චි හරි මොකක් හරි කිව්වොත් ඒකට එහෙම ඔබ්ජෙක්ෂන් දාන්න බෑ අපිට. නේ අපේ හඳුරේ නායක හඳුරු කිව්වහම දෙයා එහෙම කොහොමද කියලා අහන සම්ප්‍රදායක් අදටත් පන්සලේ නන්නේ. හරිද? ගෙවල් වල කොහොමද දන්නේ? ඉස්සර අපි අම්මා මොකද්ද කියන්නේ අප්පච්චි සමාදාරින මං එනකන් හොම ඉන්න ඕනේ කියලා පාරට යනවා. එයාට අමතක වෙලා එයා සමිතියටත් යනවා. එතනින් පන්සලටත් වෙලා කයිවරුග ගහ ඉඳලා 6ට ඉතර එනවා. එන ගම ගහනවා
ඔයා මොකද උතන? ඒ ඉතින් කිව්වේ ඉන්න කියලා. අප්පච්චි ගෙට ගිහිල්ලා අම්මට කියනවා මේ ඔයා ගන්න එපා ළමයාව. ඉතින් ඔයා දෙයක් කිව්වට පස්සේ මට වෙනස් කරන්න පුළුවනේ. ඒක වැරදිලා නෑනේ අපිටනේ. ඒක තියෙන්න ඕනේ ගෙවල් වල ඈ. තියෙනව නේ තාම. අම්මා දෙයක් කිව්වොත් තාත්තා දෙයක් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ ළමයිට. එහෙම තියෙන්න ඕනේ. දැන් ඉතින් අකමැත්තෙන් හරි අර සෙල්ලම් බඩුව ගිහිල්ලා අම්මා තෝරලා දීලා තියෙන්නේ අලුත්ම එක. 3 බලාගෙන දැන් අරෝ ඒක අරගෙන උඩ දාලා අල්ලනවා. උඩ පැන යනවා. මං දුකෙන් බලාගෙන ඉන්නවා. ටිකක් වෙලා යනකොට අම්මා මට ඇවිල්ලාගෙන බලන්නකෝ. දැන් ඔයාට ඕක ගෙනත් දුන්න දවසේ ඔච්චර සන්තෝෂයක් තිබුණේ නෑ. බලන්න මේ ළමයාගේ සතුට පුතේ. එයාට එකක්වත් නැති කෙනෙකුට ඒක ලැබුණාම තියෙන සතුට ඇත්ත තමයි කියලා අර චූටි පපුවට දැනෙනවා දැන්. මේ දන් දීමෙන් ලබන ප්‍රීතිය ඒව තේරෙන්නේ නැහැ. නමුත් තියෙන හොඳම දේ වටිනම දේ මේ අහකටම දාන කසිගබල් දන් දෙන්න නෙමෙයි අපිට ඉගැන්වුවේ. හොඳම දේ, රසම දේ, ගුණම දේ, වටිනම දේ දන් දෙන්න ඉගැන්නුවා. තව කෙනෙකුගේ සතුට වෙනුවෙන් පරාර්ථකාමී වෙනුවෙන් වටිනම දේ දන් දෙන්න ඉගෙනුවා. ඒක නෙමෙයිද මේ අපේ වටින ජීවිතේ තක්වා පරාර්ථකාමීත්වය වෙනුවෙන් කැප කරන තැනට අපි වෙනස් කළේ. අපේ අම්මලා තාත්තලා තරම් කල්යාණ මිත්‍රයෝ අපිට නැහැ. දැන් මම එකක් අහනවා. මේ සැරේ ඔබට ඉතා ගුණවන්ත පින්වන්ත අම්මා කෙනෙක් ලැබුණා. මව් කුසට ආදා ඉඳලා කුසට අත තියාන පිරිත් කියා ඔබව හදපු අම්මා කෙනෙක්. ඔබ කුසට ආපු දා ඉඳලා බීඩියක් බිබී හිටියනම් ඒකත් නවත්තලා දාපු තාත්තෙක් ඔබට හම්බුණා. මං අහන්නේ දැන් මැරිලා ගිහිලා ඊළඟ පාර ආයේ ඉපදුනොත් එimhe තව අවුරුදු 15කින් විතර එහෙම අම්මලා ඉඳීද? බෝධි පූජා තියතියා කුසට සෙත් පත යන අම්මලා ඔය ඉන්නවනම් දැන් හැදෙන පොඩි උන්ගෙන් එහෙම ಗುಣ පේන්න එපයි. බය හිතෙන්නේ ආයේ උපදින්න. මට නම් බය හිතෙනවා. සසර දුක දකින්න ඒකම ඇති. ඊළඟට අපිට හොඳ ගුරුවරු හම්බුණා පින්වත්නි. පස්සෙන් එලවෙලවා උගන්වන ළමයිට වැඩිය උනන්දු ඒ කාලේ ගුරුවරුන්ට නේද? ඒ විශ්‍රාම ගත්ත ගුරුවරු මේ තැන්වලත් ඇති. මං කිව්වේ අර අපිට පිරිවෙනේ උගන්වපු සර් කෙනෙකුත් ඔය හිටිය ආස්සේ කියලා නේද? දැක්කම හරි ඒ සර් නම් දැක්කම කොහොමද බය හිතන උසින්ද? හැබැයි හරි කරුණාවන්ත අහිංසක සර් කෙනෙක්. අපේ හිතේ හරි භක්තියක් ගුරුවරු ගැන තියෙනවා. මේ ගිරිඋල්ලාවට අපිට පාසල් වල උගන්වපු ගුරුවරු. ඉතින් පින්වත්නි ඒ හොඳ ගුරුවරු අපේ ජීවිත හදාගන්න විශාල බලපෑමක් කළා. ඉස්සරහට ගුරුකම රස්සාවකට විතරයි කරන්න වෙන්නේ. ඒක ගුරුවරුන්ගේ වැරද්දකුත් නෙමෙයි. මේ මුදල මත සියල්ල තීරණය වෙන ආර්ථික සමාජයක රස්සාව කරලා ඉස්කෝලෙන් එළියට ආවට පස්සේ ඒව ඔක්කොම අමතක කරලා දාලා තවත් රස්සාවක් හවසට කරන්න වෙන යුගයක අර වගේ ගුරුවරු අනාගතේ බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒ අන්තිම අවස්ථාව ලැබුණ හොඳ ස්වාමින් වහන්සේලාගේ ඇසුර අපිට ලැබුණා නේද? හරි ගුණ යහපත් හාමුදුරුවන්ගේ බණ අහන්න ලැබුණා. උන්වහන්සේගේ ඇසුර ලැබුණා. අපේ ජීවිත වෙනස් කරන්න උන්වහන්සේලාගේ බලපෑම කොච්චරද පින්වත්නි. මගේ ගමට ওই මෙතනින් ගොඩක් දුර නැහැ හෙන්ඩුවාව කියන ගමේ කිට්ටුව මේ ගංගොඩවිල සෝම හාමුදුරුව වැඩියා. බෝයවලාන බෝධි රුක්කාරාම පන්සලට. ඒතර මට අවුරුදු 14යි. මම මේ බණ අහන්න ගිහලා පොඩි කොල්ලෙක් සෙනග හිටිය 4000ක් විතර පැත්තකින් බණ ඇහුවා. 14 වෙනි වේදී මගේ පපුවට දැනෙන්න ගත්තා. මාත් දවසක මහාන වෙනවා. මං එදාම ගෙදර ඇවිල්ලා අප්පච්චිට කිව්වා මටත් මහාන වෙන්න ඕනි කියලා. ඉතින් හැබැයි මම මහාන වෙනකොට සෝම හාමුදුරුව අපවත් වෙලා. ඒ පැයයි බණ කිව්වේ. ඒ පැයට පැයක් එකමාරක් ඇතුලේ අපේ පපුවේ යම් ධනාත්මක වෙනසක් ධනාත්මක බීජයක් පැල කරලා උන්වහන්සේ ගියා. ඊට ටික කාලයකට පස්සේ දැයන් සමුගත්තා. බලන්න කල්යාණ මිත්‍රාත්වය. ආයි කල්ලි ගහලා පැය ගණන් තැන් වල කතා කරන අය නෙමෙයි කල්යාණ මිත්‍රයෝ. හම්බුණ පැය භාගෙට පැයට පැයකමාරට මිනිස්සුගේ ජීවිත වෙනස් කරන්න තරම් ඒව බලවත්. උන්වහන්සේ නෑ දැන් මම ඉන්නවා බණ කියනවා. ඒ වගේ තව කොච්චර ඇද්ද හැදිච්ච අයනේ. පින්වත්නි කල්යාණ මිත්‍රත්වය කියන එක ලැබුණා නම් ලැබුණ හොඳම ජීවිතේ මේක. දැන් ඒක පාස්. ඒ ටික කිව්ව ගමන් බණ ඉවරයි ඈ. තව 3යි තියෙන්නේ. ඊළඟට
සද්ධර්ම ශ්‍රවණය පිනටමයි හම්බෙන්නේ. බණ අහන එක නම් පින්වත්නි පින් නැත්තම් බෑ. පින් තියෙන්නම ඕනේ, පෙර වාසනාවක් තියෙන්නම ඕනේ බණ අහන්න. මනුස්ස ජීවිතයකට සද්ධර්ම ශ්‍රවණය ලැබුණොත් තමයි මේ ජීවිතය එළිය වෙන්නේ. බලෙන් බණ අහන්න බෑමයි. ඔය දැන් ආරාධනා කරනව නේද? අම්මගේ තුම්මාසි දාන එනවා. බණ අහන්න එන්න. නේ 600කට විතර කියනවා. ඔය අතර මිනිස්සු ඉන්නවා ගෙදර ලෑස්ති වෙන ගමන් බණ ගෙදරට ඉන්න එකට කෝල් එකක් දෙනවා. අපිට ඉතින් මේ උඩ ඉඳලා බලන් ඉද්දි ඔක්කොම පේනවනේ. අරු අස්සෙන් ෆෝන් එක අරන් මෙහෙම හංගගෙන කතා කරනවා. එහා පැත්තෙන් අහන්නේ මොකද්ද? මොකද තාත්තේ තාම බණ හොරෙන් කියනවා තාම බණ. ඉතින් මෙයා මොකද මෙහා පැත්තෙන් කියන්නේ ගෙදර අයට? හිමීට ලැහැත්ති වෙන්න තාම බණලු. දැන් මොනවටද මේ ලැහැත්ති වෙන්නේ එතකොට? නේ? කියන අයත් වැරදි. කියන්නේ දාන ගෙදර කියලා කියන්නේ උකට. දාන ගෙදර කියන මේ ගිහියන්ට. දාන කියන්නේ හාමුදුරුවන්ටනේ. කොහෙද යන්නේ මේ අම්මගේ දාන කියන්න යනවා ගමේ දාන කියන්නේ දාන ගෙවල් කියන්නේ හාමුදුරුවන්ට. ගමේ ආරාධනා කරන්නේ මොනවටද? බණ ගෙදර කියන්නේ. බණ අහන්න එන්න කණ්ඩ දෙනවා කියලා කියන්න එපා. කොහොමද දෙනවනේ? දැන් මිනිස්සු දන්නවා ඒක. නේ? කෑම ටිකක් කණ්ඩත් එක්ක එන්න කිව්වහම ඒකමයි ගන්නෙ. කියන්නේ කොහමද? බණ කියනවා. බණ අහන්න එන්න අපේ අම්මට පින් සිද්ධ වෙන්න බණ ටිකක් අහලා මේකට දායක වෙන්න. එහෙම කියන්නේ. කෑම එච්චර වැදගත් දෙයක් නෙමෙයි පින්වත්නි. මෙහිම අවස්ථාවක කෑම ගැන කතා කරන්න අවශ්‍යම නැහැ. ශිෂ්ට සම්පන්න සමාජයක කෑම ගැන කතා කරන්නේ ඔය පාර්ලිමේන්තුවේ කතා කරාට. කණේ එක ගැන ඔය හැටි. ශිෂ්ට සම්පන්න මිනිස්සු කෑම ගැන කතා කරන්නේ කියන්නේ මොනවටද? බණ අහන්න එන්න කියලා. එතකොට වේලාව තියෙනවා නම් කාලයයි. දැන් ඒක දැනගෙන අපේ දායකයන්තුත් අපිට කියනවා අපේ හාමුදුරුවනේ අපේ 7ට කියලා කිව්වා. හැබැයි ඔබ වහන්සේ 7:45ට විතර වඩින්න. මොකද ඒගොල්ලොත් දන්නවා එන්නේ පරක් වෙලා. ගෙදර ආයට ඕනේ හාමුදුරුව එනකොට සෙනඟ ගොඩක් ඉන්න. එහෙනම් 7:45ට හාමුදුරුව වඩම්මනවා වංචා සහගත විදිහට අරුග රවට්ටන්න. දැන් මොකද වෙන්නේ? එනවා 8 වෙද්දි. දැන් 8ට තමයි මේ පන්සිල් දෙන්නේ. හරියද්දි ඇහෙනවා. දැන් තරහ යනවා. තේරුණාද? ඈතට වෙලා ඉන්න මිනිස්සු ඉන්නවනේ. සමහරු එනවා. දැන් බණක් කියනකොට ඔයාලා එන්නේ පරක්කු වෙලා නම් මොකද කරන්න ඕනේ? මැද්දට එන්න පින්වන්දි කමන්නේ. ඉස්සරහටම ඇවිල්ලා වාඩි වෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් අයට හානියක් වෙන්නේ නැති වෙන්න පරිස්සමට ඇවිල්ලා වාඩි වෙලා බණ අහන්න අන්තිම විනාඩි 10 හරි අහන්න. මග ඉන්න එපා. ලයිට් කණු ගාව ඉන්න එපා. ඒ ඉන්නකොට එනවා ඒ පාප මිත්‍රයෝ ඇවිල්ලා පටන් ගන්නවා කතා. හරිද? ඊට පස්සේ ඉතින් ගණේ මුල්ලේ සංජීව තමයි මාතෘකාව. මේ රටට වෙන එකක් නෑ පින්වත්නි. අද ගිහින් බලන්න. ඌව මරාපුන් කොහෙන්ද කෑවේ? වඩේද කෑවේ? මොන වඩේද? උළුඳු වඩේ ඔක්කොම කියනවා. මේ රටේ මිනිස්සුන් අතරන් යනවා කිසි තේරුමක් නැති පාරක. ඉතින් දෙන්නේ තුන් දෙනෙක් හම්බුනොත් ඕවා තමයි මාතෘකා. කිසි පළකට නැති දේවල්. අවිගත්තෝ අවින් නැසී කියලා ඔළුවෙම තියෙන සමාජයක් ඔය හැටි පුදුම වෙන්නේ මොකටද ඉතින් ඔකට? එහෙම තමයි මැරෙන්නේ ඒගොල්ලෝ. ඔය හැටි කියන දෙයක්. ඉතින් එහෙම නිස්සාර සමාජයක බොරු දේවල් කතා කර කර ඉන්න බණ ඉවරනකම්. වැඩි වෙලා ඇදුනොත් හාඳුරන්ටත් බයිනෝ. දැන් මේ පන්සලේ හින්දා බය නැතුව මං දැන් ගියා පැය එකයි විනාඩි 17ක් ගියා. බය නැතුව තව චුට්ටක් කියන්න පුළුවන් පන්සලේ හින්දා. ගෙදරක නම් ඉතින් පැය එකයි කාලා තමයි. ඇයි නැත්තම් අර භාගයක් විතර ඕකට අපැහැදෙන්න පුළුවන්. ධර්මය අහන එකේ වාසනාව හැමෝටම නැහැ. මෙතන ඉන්න අයට කොච්චර එක තියනවද? කොච්චර ආසයිද? හෙටත් එන්න තියෙනවා අප්පා. ඒත් ආවනේ. අනිද්දාත් එන්න තියෙනවා. ඒත් එනවා. පින්වත්නි ධර්ම ශ්‍රවණය කියලා කියන එක වාසනාවටමයි කෙනෙක්ට ඇහෙන්නේ. ඒ අවස්ථාව ලැබුණා නම් ඔබේ ජීවිතේ තවත් ගුණයකින් වටිනාකම වැඩි වෙනවා. ඒක තේරුම් ගන්නට. ඊළඟ දේ තමයි ක්ෂණ සම්පත්තිය. මේ අතපය හතර හොඳට තියෙන එක නිරෝගී භාවයේ විතරක් නෙමෙයි ප්‍රඥාවන්තකම.
ප්‍රඥාව කියන එක පින්වත්නි පිහිටන්න ඕන එකක්. ඒක මේ ගන්න බෑ කොහෙන්වත්. දැනුම නම් ගන්න පුළුවන්. අපේ පුතාට කම්බයින් මැත්ස් අමාරුයි සර් කොහොම හරි කොට දාලා දෙන්න කියන්න පුළුවන්. එහෙම ගිහිල්ලා. හරිද? මෙයාට ප්‍රඥාව ටිකක් අඩුයි සර් වැඩි කළාද? එහෙම බෑ. ප්‍රඥාව පිහිටන්න ඕනේ පිනටම. දැන් පුංචි ළමයි අතින් පින් කරවන්න කියන්නේ ඇයි? ප්‍රඥාව පිනට වර්ධනය වෙනවා. ඒවා බලයක්, ඒක පවර් එකක් ජීවිතේ. ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන පංචවිධ සම්පත්තිය දන් දෙන මිනිස්සුන්ට ලැබෙනවා. ඒකනේ අම්මලා ඉස්සර පුතේ ඔයාගේ අතින් දෙන්න කියන්නේ. ගෙදර ආපු යාචකයාට රුපියල් 20ක් දුන්නත් ඔයාගේ අතින් දෙන්න. ඇයි? අම්මා ආසයි අම්මට වැඩිය පුතා ප්‍රඥාවන්තයෙක් වෙනවට. අම්මාට වැඩිය පුතා නිරෝගී වෙනවට අම්මලා ඉස්සර එහෙම කළේ ඒකයි. ප්‍රඥාව පින්වත් පිහිටන්න ඕන එකක්. හරි දේ හරි ලෙස වැරදි දේ වැරදි ලෙස වෙන්කොට හඳුනා ගන්න පුළුවන් බව මිනිස්සුන්ට තියෙන්න ඕනේ. මම මේ පෙරේදා ධර්ම දේශනාවක් කළා ලංකාව ප්‍රසිද්ධ දේවාලයක. දේවාල බාරකාර මණ්ඩලයෙන්. ඉතින් ඒ දෙයියන්ට පින් පිනිස දේවාල මළුවේ පාරක් අයිනින් ප්‍රධාන දේවාලයක්. දැන් බණ කියනකොට මම දකිනවා ඈත පාර යන අය කීප දෙනෙක් නැවතිලා මේ බණ අහනවා. මම ආපහු යනකොට දැක්කා ඒ රස්සාවලට ගිහිල්ලා ගෙදර යන පිරිමි ළමයි බයික් එක නවත්තලා අර ලොකු බෑග් එක කරේ එල්ලගෙන හෙල්මට් එක දාගෙන මුන් වැඳගෙන බණ අහනවා. සන්තෝෂයිනේ. ආම්බෙන් ඇහුණත් ඒකේ වටිනාකම තේරුම් ගන්න මිනිස්සු ටිකක් ඉන්නවා. යම් දවසක මේ ශාසනය අන්තර්ධාන වෙලා ගියාම පින්වත්නි නිවන් දකින්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. ඊට පස්සේ බෑ. ඊට පස්සේ දුගතියමයි. අනේ හාමුදුරුවනේ කලබල වෙන්න එපා. මෛත්‍රී බුදුන් පහළ වෙනවා. කවුද කියලා තියන්නේ? ගෞතම බුදුහාමුදුරුවම කියලා තියෙනවා. එච්චරද කිව්වේ? නෑ තව කිව්වා. මෛත්‍රී බුදු බෝධිසත්වයෝ තුසිත දිව්‍ය ලෝකේ වැඩ ඉන්නවා කිව්වා. ගෞතම බුදුන් පිරිනුවම් පාදා සිට තුසිතේ සම්පූර්ණ දිව්‍ය ආයුෂ ප්‍රමාණය. ඊට පස්සේ තමයි එන්නේ. තුසිතේ සම්පූර්ණ දිව්‍ය ආයුෂ ප්‍රමාණය පෘථුවි වර්ෂයෙන් ගත්තොත් එimhe වසර 57 කෝටි 66 ලක්ෂයක්. ඒකෙන් ගිහින් තියෙන තව 2400 ගාණයි. හරිද? 2500 කියන්නකො 2500 දෙකක් යන්න ඕනේ 5000ක් වෙන්න. 5000 දෙකක් යන්න ඕනේ 10000ක් වෙන්න. 10000 ඒවා 10ක් යන්න ඕනේ ලක්ෂයක් වෙන්න. මේ අවුරුදු ලක්ෂයක් දෙකක් නෙමේ. ලක්ෂ 6ක් නෙමේ. ලක්ෂ 66ක් නෙමේ. 57 කෝටි 66 ලක්ෂයක්. එත්තකන් ඉඳලා නිවන් දකින්න හිතන එක තරම් භයානක ප්‍රාර්ථනාවක් තව නැහැ. ඒ නිසා පින්වත්නි අද ධර්ම දේශනාව අපි නිමාවටපත් කරන්නේ ඔබට ඒ ටික මතක් කරලා. බුද්ධෝත්පාද කාලයක ෂණ සම්පත්තියේ සහිතව සද්ධර්ම ශ්‍රවණය නිතර ලැබෙන කල්යාණ මිත්‍රතාව ඇති මේ වටින මනුස්ස ජීවිතයේ උපරිම ඵල නෙලා ගන්න ඔබේ ගමේ පන්සල නිවන් පුරට යන රුවන් දොර කරගන්න ආරාධනා කරමින් අපි ධර්ම දේශනාව නිමාවටපත් කරමු. අපවත් වී වදාළ නායක මහමිපාණන් වහන්සේගේ ශ්‍රී නාමයට මේ පින් අත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ නායක හාමුදුරුවෝ වැඩ ඉන්න තැනක සුගතිගාමීව සැපවත්ව සුවපත්ව සසර ගමන් කරලා උන්වහන්සේ පතන බෝධියකින් අමා මහ නිවනටපත් වෙන්න අපි කළ මේ පිණුත් පාරමිතාවක් වේවායි සාදුකාරදී ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි, ඒ වගේම අද දවසේ ධර්ම දේශනාව සංවිධානය කරමින් දායකත්වයේ දරන පද්මිනී ප්‍රනාන්දු මෑණියන් සහ චමෝත් පුතණුවන් විසින් තවදුරටත් බලාපොරොත්තු වෙනවා. මීට වසර 15කට පමණ ඉහතදී මිය පරලොව ගියපු එම් සයුරු විභූෂිත පුතණුවන්ට පින් අනුමෝදන් කරන්නටත් ඒ ඇතුළු සියලු ඥාතීන්ට පින් දෙන්නටත් විහාරාධිපති අපේ නායක හාමුදුරුවන්ගේ නමින් මිය පරලොව ගිය මව් දෙමව්පියන් ආදී යම් තාක් ඥාතිවරු ඇතනම් මේ අයටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ නමින් මිය පරලොව ගිය හැම දිනාටමත් මේ පින් අත් වේවායි ප්‍රාර්ථනා කරමින් අපි පින් දෙමු. දෙවියන්ටත් ඥාතීන්ටත් පින් දෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කළා වගේම පින්වත්නි අපි සෙත් ප්‍රාර්ථනා කරමු අපවත් විවදල නායක හාමුදුරුවන්ගේ වැඩිමාල් සහෝදරිය මේ ලොකු උපාසකම්ම මෙතන ඉන්නවා ඇයටත් මේ වැඩිහිටි මව්පියවරු කාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ සම්පත සැලසේවායි ප්‍රාර්ථනා කරන්න ඒ වගේම අද මේ පින්කම සංවිධානය කරපු මේ සඳහා අනුශාසනා කරමින් නායකත්වයේ දෙන විහාරාධිපති අති ගෞරවාර්හ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දිගාසිරි සම්පත් සැලසේවා විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා පඬිත හාමුදුරුවන් වහන්සේලා පොඩි හාමුදුරුවන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා උන්වහන්සේලාගේ ශාසන දිව්‍ය ඒකාලෝක වේවායි අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු ඒ වගේම අද දවසේ දායකත්වයේ දරන පින්වතුන්ගේ පවුලේ අයටත් අපි ආශිර්වාද කරමු විශේෂයෙන් මාර්තු මාසේ 3 වෙනිදා උපන්දිනයේ සමරන එම්.ජී. චමෝත් පුතණුවන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා මාර්තු මාසේ 26 වෙනිදා ජන්මදිනයේ සමරන එච්.කේ. පද්මිනී ප්‍රනාන්දු මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඒ අය ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම දේශනාවේ ආනුභාවයෙන් නිවන් දක්නා ජාති දක්වා පාප මිත්‍ර ඇසුර දුරු වේවා කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා සම්මා දිට්ඨික වේවා ප්‍රඥාව වැඩේවා ඉක්මන් භවයකදී නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියලා ඒ අයගේ සසර ප්‍රාර්ථනාද සඵල වේවා ඒ වගේම තවදුරටත් සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා මෙහඟ සංකල්ප පුතාට අනුර ප්‍රියන්ත මහත්මයාට කවිෂා ප්‍රශංසනීය දේනයට සහ මේ පින්කම සඳහා සහභාගී වුණ හැම දිනාටම ගම්වාසී සැමට විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේට සහ දේශකයන් වහන්සේට සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයගේ ප්‍රාර්ථනාද එසේම සඵල වේවායි ප්‍රාර්ථනා කරමින් ධර්ම ශ්‍රවණය සඳහා සහභාගී වුණ ඔබ හැම දිනාටමත් මේ පින් බෙලෙන් නිදුක් බව නිරෝගී බව දීර්ඝායුෂ සම්පත සැලසේවා කරදර බාධක අපල උපද්‍රව දුරු වෙලා සුවපත් සැපවත් වාසනාවන්ත දිවියක් ඔබට උදා වේවායි අපි ප්‍රාර්ථනා කරනවා දරුවන්ගේ අධ්‍යාපන ආදී අනාගත කටයුතු සාර්ථක වේවා වැඩිහිටි හැමගේ රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දියුණු වේවා උතුම් ධර්මාවබෝධය ලැබමින් වාසනාවන්ත දිවියක් ගත කරන්නටත් සසර කෙලවර අපි පතන බෝධියකින් නමා මහ නිවන පිණිසත් මේ පිං පාරමිතාවක් ආශිර්වාදයක් වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු ඒ සමගින් ධර්ම දේශනාව නිමාවටපත් කරනවා ඔබට තෙරුවන් සරණයි අභිවාදන සීලිස නිච්ඡං රුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු